මේ ගාන ලේසි. කොටස් හතරටම උත්තර ලියන්න පුතා හරිද? මේක ඇති දෙයක් නෑනේ, පොඩිම පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මේ ටික ගොඩ දා ගන්න පුළුවන්. රෙකෝඩ් කාරයින්ට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උන්ට දැන් රෙකෝඩින් දෙයක් මම අප්ලෝඩ් කරන්න ඉපේ. පාර්ට් 1 පාර්ට් 2 කියලා දාන්න වෙන්නේ. ආලා හිරු. බාගෙන. ඔව්. හරි මම එතකම් මේක මගන්නම් මේ. අද නිවර පේන්නේ. හරිනේ. හදලා ඉවරද පුතා? එරංග අචිනේ ඔව් සර්. එරංග ඉවරයි. නියමයි. එරංග දැන් වැඩ ටික කරගෙන යනවා නේ. ස්පීඩ් එකද? මිතුල මොකද? මිතුල මං හිතන්නේ දැන් බලලත් නැතුව ඇතිනේ වීඩියෝස්. දැන් අද ගිහිල්ලා බලන්න වෙනවා. හරිද? මං රෙකෝඩින් ටික දෙන්න. ඔක්කොම මුලින් ඉඳන් බලන්න හා සර්. වෙනවා. හරි? හරි සර්. චතුර මොකද තත්ත්වේ? හදනවා සර්. ඉක්මන් කරන්න ඕනේ ඈ. හොඳට මේ කලින් ගාන හැදුවද? ඔව්. හා හරි. හරි මේ ගානට අපි ඇති මේ ගානට ගත්ත වෙලාව ඔයාලට මේ ගණන් ටික හදන්න මම දානවා. එතකන් අපි මම මේ ඔයාලට බලන්නත් එක්ක තමයි මේ මේවා කරේ. නැත්නම් අපිට අද අනිත් කොටස් ටික ඉවර කරගන්න බැරි වෙනවා. හරි? හරි. එතකොට මම මේ ගාන දැන් සාකච්ඡා කරන්න ගන්නම්.
දැනට මම ඔයාලා හදපු ඇති කියලා හිතලා මම මේ අයින් කරන්න ස්ක්‍රීන් ෂෙයා එක මොකද එතකොට හදන්න නැති ටික පේන්නේ නැහැ. හදන ටික. හරි? හ්ම්. හරි. අපිට ගානක කියනවා මොකද්ද? එක්තරා ගොවීන් පිරිසක් වගා කිරීම සඳහා විවිධ එළවලු වර්ග තෝරාගත් ආකාරය පහත වටපස්ථාරය දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඒකට ඒකේ අපිට තව මේකක් කියනවා කන්ඩිෂන් එකක් කියනවා. වට්ටක්ක තෝරාගත් ගොවීන් ගානයි බටු තෝරාගත් ගොවීන් ගානයි සමානයිලු. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න ප්‍රමාණයයි මෙතන ඉන්න ප්‍රමාණයයි සමානයි. ප්‍රමාණයන් සමානයි නම් ඔළුවේ වැඩ කරන්න ඕනි කෝණ දෙකක් සමානයි. හරි? මේ පැත්තේ කෝණය x නම් මේ පැත්තේ කෝණයත් x වෙන්න ඕනි. හරි? මේ පැත්තේ කෝණය 120යි නම් මේක 120යි. මේ පැත්තේ කෝණය 100යි නම් අනිත් පැත්තත් 100යි. හරි? ඒක අපිට ඔළුවට එන්න ඕන ටක් ගාලා. පළවෙනි ප්‍රශ්නේ බටු තෝරාගත් ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය. මේක නම් ඇත්තටම පට්ටම ලේසි ගානක්. මොකද්ද? අපි දැනට දන්නවා කෝණ 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඔය හතරම එකතු අංශක 360යි. අංශක 360යි ඔය අංශ හතරම එකතුව. මේ හතර හැදිලා තියෙන්නේ කොහමද? අංශක 90යි අංශක 30යි. මේ කෝණ දෙකම සමානයි නම් මං දෙකම ගන්නවා x here. x ධන x. මේ කෝණයත් x මේ කෝණයත් x. හරි ඒ කියන්නේ 2x. හරි. එතකොට මේ පැත්තේ 2x කියලා එනවා මේ දෙක එකතු කරාන් පස්සේ මට එනවා 120යි කියලා. ධන 2x මේ පැත්තේ 360යි. 360න් අඩු වෙනවා 120ක් මේ පැත්තේ 2x. මොකද අපිට x තනි කරගන්න ඕන. ඒකට 360න් 120ක් ගියාම 240යි. 2x ඒ හින්දා මම දෙකෙන් දෙපැත්තම බෙදුවා තියෙන්නේ. අපිට එන උත්තරේ 120යි. x සමානයි අංශක 120යි. ඒ කියන්නේ බටුවල කෝණය අංශක 120යි. වට්ටක්කවල කෝණයත් අංශක 120යි. ඊළඟ ගාන බෝංචි තෝරාගත් ගොවීන් ගාන 15යි. ඔන්න ගාන දීලා තියෙනවා. බෝංචි වල ගාන දීලා තියෙනවා. බෝංචි වලට කැමතිලු ගොවීන් 15 දෙනෙක්. එහෙනම් ගොවීන් 15ක් නිරූපණය කරන්න අංශක 30යි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එක ගොවියෙකුට එක් ගොවියෙකුට එහෙම නැත්නම් එක ගොවි කොහමද 30 15න් බෙදුවම පස්සේ අංශක 2යි අංශක 2ක් ගිහිලා තියෙනවා මොකටද එක ගොවියෙක්ට මෙතන බෝංචි වල 30යි කියන්නේ මෙතන තියෙනවා අංශක 2 ගොඩවල් 15ක් ගොවීන් 15 දෙනාට හරිද එහෙනම් ඔයාලා දැන් දන්නවා මෙතන අංශක 120යි නම් මෙතන අංශක 120යි නම් මෙතන අංශක 90යි නම් ඔයාලට පුළුවන් මේ එකිනෙකට අදාළ ගොවීන් ගාන වෙන වෙනම හොයන්න. ගොවීන් ගාන මේ එළවලු වර්ග හතරම වගා කරන ගොවීන් ගාන හොයාගත්ත කියන්නේ මුළු ගොවීන් ගාන හොයාගන්නත් පුළුවන්. හතරවෙනි ගානද කොහෙද කියන්නේ නෑ. ඔව්. තුන්වෙනි කොටස කියන්නේ මුළු ගොවීන් ගාන හොයන්න කියලා. ඊට පස්සේ දැන් මුළු ගොවීන් ගාන හෙව්වොතින් මෙතන අපිට එනවා ගොවීන් 60යි. මෙතන ගොවීන් 60යි. මෙතන ගොවීන් 60යි. ඇයි මොකද දෙකෙන් බෙදන්න තියෙන්නේ. එක ගොවියෙක්ට අංශක 2යි. එහෙනම් මේ 120 දෙකෙන් බෙද යනවා. අංශ මේකත් 60යි. මෙතන ගොවීන් 45යි. මෙතන ගොවීන් 15යි. ගොවීන් 15 කියලා ගානේ අපිට දීලා තියෙනවානේ. අංශක 30කින් 15යි. නේද? හරි. ඒක තේරුණාද අපි හදපු එක? ඒකේ අවුලක් තියෙනවද කාට හරි? හැබැයි දැන් මම කියන්න ඕනේ වෙලා යනවා ඈ. චතුර ප්‍රශ්නයක් නෑනේ. නෑද? හරි. එහෙනම් අනිත් කාට ආත්මීය අවුලක් නෑනේ. හරි. එතකොට ගොවීන් ඔක්කොම ඉන්නවා කීයද මේ 60යි 60යි 120යි 45යි මෙතන 60යි කියන්නේ 180ක් ඉන්නවා ගොවීන් ඔක්කොම. මුළු ගොවීන් ගා 180යි. හතරවෙනි කොටස වසරකට පසු බටු වගා කරමින් සිටි ගොවීන්ගෙන් 20 දෙනෙක්
එළවලු වගා කිරීම නතර කරාද? 20ක් අයින් වෙනවා එළවලු වගාවේ. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වට ප්‍රස්ථාරයේ බටු වගා කරන ගොවීන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ විශාලත්වය හොයන්න. මට හොයපු අය කියන්න බටු වලට ආව කේන්ද්‍රික කෝණයේ විශාලත්වය. හ්ම් මනීෂට කීයද ආවේ පුතා? එරංග කීයද ආවේ? ඒක ඇදුවේ නෑ සර්. ඉතින් බං ඒක මහලොකු දෙයක්ද? දැන් බටු වලින් යනවා කියන්නේ කොහොමද? බටු වලින් ගොවීන් 20ක් යනවලු. බටු වලින් ගොවීන් 20ක් අයින් වෙනවා. හරි? බටු වලින් ගොවීන් 20ක් ඉවත් වෙනවා නම් ඉන්නේ ගොවීන් කීයද? ගොවීන් ඉන්නේ 60 දෙනයි බටු වල. 20ක් ඉවත් වෙනවා නම් දැන් අලුත් ගාන 40යි. හැබැයි මේ ඉවත් වෙන්නේ වෙන එළවලු වගාවක් කරන්නද? ඒ කියන්නේ බටු වල හිටපු උන් වට්ටක්ක වලට මාරු වුණාද? නෑ. බටු වල හිටපු උන් බණ්ඩක්ක වලට ගියාද? නෑ. අක්කලා කවුරු හරි ළඟට ගිහිල්ලා නෑ. හරිද? බෝංචි වලට ගිහිල්ලත් නෑ. මුන් මේ ගොවි තැනින් ඉවත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ගොවි තැනින් ඉවත් වෙනවා. ඒ කියන්නේ උඹලට කලින් හිටිය මුළු ගොවීන් කීයද? ටෝටල් එක. ටෝටල් එක ආවා 180ක් ගොවීන්. හරිද? දැන් මේ ටෝටල් එකනොත් 20ක් ඉවත් වෙනවා. මොකද බටු වලට අදාළව 60ක් හිටියා. දැන් 20ක් අයින් වෙනවා. ඒ කියන්නේ දැන් ටෝටල් එක 160යි. හරිද? ටෝටල් එක 160යි මුළු ගොවීන් ගාන. පැහැදිලිද? මුළු ගොවීන් ගාන 160යි. හැබැයි ඔය 160 නුත් බටු ඉන්නේ කීයද කියන්නේ රංග? දැන් කීයද රංග? දැන් 40 නේ සර්. දැන් 40 160කින් ඉන්නේ 40යි දැන්. එහෙනම් අංශක 360කින් කොච්චරද කියලා හොයන්න තියෙන්නේ. එතකොට මේ බිඳුවට මේ බිඳුව. මේ 4ට 1යි මේ 4 16ට 4යි. මෙතනට 1යි මෙතනට 9යි. 9 වරක් 10 90 අංශක 90යි. අංශක 90යි කියලා එනවා අලුත් කෝණේ. හරි? ඒක අංශක 90කට අඩු වෙනවා. එතකොට වට ප්‍රස්ථාරයක් අඳින්න කිව්වොත් මේ සියලුම ඒවට හොයන්න ඕන. මොකද ටෝටල් එක වෙනස් වුණා. කලින් 180න් 60යි, 180න් 60යි, 180න් 45යි, 180න් 15යි එහෙම තිබ්බේ. දැන් නෑ. දැන් 60න් තමයි 160න් තමයි එන්නේ. තේරුණාද? එතකොට කෝණ වෙනස් වෙනවා. අපි සම්පූර්ණ වට ප්‍රස්ථාරය අඳින්න කියලා කිව්වනම්. දැන්ට කියලා තියෙන්නේ එකයි හොයන්න. බටු වල විතරයි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හරි? හරි. ඉතින් ওই වගේ ගණන් සෙට් එකක් තියෙනවා. හොඳට පුරුදු වෙන්න පුළුවන්. මම ගණන් ටික දාන්නම්. ගණන් ටික දාලා හැබැයි පුතෝ ඉතින් වැඩ කරන්න ඕන. වැඩ කරන්නේ නැත්නම් බෑ වැඩේ කරන්න. දැන් මේ වගේ ගණන් ටිකක් හදා මම කොච්චර ඔයාලට තියරි ඉගෙනුවත් වැඩක් නැහැ. මේ ප්‍රශ්න ආයෙ කරන්න ඕන. එකපාරක් නෙවෙයි මම ඔයාලට කියලා දෙන්න ගෙදර ඉඳලා අඩුම 5 පාරක් හදන්න කියලා. දැන් මේක ගොඩ දාගන්න එපයි. ඒකයි මම කියන්නේ. ඔයාලට බැරි නෑ. දැන් ඒ රංගට කිව්වා කලින් ඒව පසපස ගාලා උත්තර ටික දුන්නා. දැන් ඔය කලින් බැරුව ඇති. හැබැයි දැන් ටිකක් පුළුවන්. පුළුවන් වෙන්නේ දැන් ඔය මේ පස්සෙන් වැටලා ඉන්න හින්දා. දිගටම මේ මාස 3 අල්ලගෙනම ඉන්න වෙනවා. හරි? හරි. එතකොට ඒක අපි යන් එහෙනම් ඊළඟ අපේ අලුත්ම මේක කතා කරන්න. හරි පුතා. එහෙනම් අපිට අද තියෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ගැන කතා කරනවා. මේක ඇත්තටම මහා ලොකුවට සාකච්ඡා කරන්න දෙයක් නෑ. හරි? මේක ලොකුවට සාකච්ඡා කරන්න දෙයක් නෑ. හැබැයි මේකේ පොඩි පොයින්ට් දෙකක් තියෙනවා. හරි? හැමෝම මේ ටික හොඳට අල්ලගන්න ඕන නැත්තම් හොඳට අල්ලගන්න ඕන. එතකොට මේකේ ඇති කතන්දරයක් නෑ. දැන් ඔයාලා දන්නවා වට ප්‍රස්ථාරවල තියෙන නීති රීති ටික දන්නවා. ජාල රේඛයක් අඳිනවා නම් ඒකේ තියෙන නීති රීති ටික දන්නවා. මේකේ තියෙන්නේ පොඩි පොයින්ට් දෙකක පොඩි කොටසක් අල්ලගන්න. ඉතින් පස්සේ ඒකත් ඉවරයි. හරි?
හරි අපි මම නිකන් ඔයාලට කියනවා අර වගේම මෙහෙම පන්ති ප්‍රාන්තර සිසුන් ගණන කියලා දීලා මම 0 10 10 20 20 30 30 40 40 50 කියලා මම දෙනවා. මම මේක පොඩි මට හිතෙන ඉලක්කම් ටිකක් දාන්නේ 3 7 4 9 2 ඔහොම කියලා දෙනවා. ඒකල මම මොකද්ද මට මේ වටපිට මේ ජාල රේඛයක් අඳින්න කියනවා. මම ඔන්න ජාල රේඛය අඳින්න යනවා. මම ඉතින් ජාල රේඛය අඳිනකොට මම කල්පනා කරන පළවෙනි දේ තමයි පරතරයන්. එහෙම නැත්නම් පරාසයන් සමානද කියලා බලන එක. මම පරාසයන් සමානද කියලා දැක්කම. ඒ නිසා මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැම එකම 10න් 10ට යන්නේ. ඒක හරි. ඊට පස්සේ මම දැන් මේ අඳින්න යනවා පන්ති ප්‍රාන්තර 2 4 6 8 10. උගල මේ සිසුන්. හරිද? අක්ෂ අනිවාර්යෙන් ලකුණු කරන්න ඕන මේකෙදි. උගල ඒවට ලකුණු එකක් හම්බ වෙනවා. දැන් මේ සංඛ්‍යාත බහුවචනයක් අඳින්න යනකොට ඔයාලා බලනවා ඇති සමහරලාට මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ජාල රේඛයේ ඇඳලා ජාල රේඛයේ උඩ තමයි අපිට මුලින් ගොඩක් වෙලාවට එන්නේ. හරි? හරි. එතකොට මේ ජාල රේඛයේ න පළවෙනි එක 0.17 අතර 3යි. ඔන්න 0.17 අතර 3යි. ඊට පස්සේ 10ත් 20ත් අතර 7යි. මෙතන 7යි. ඊළඟ එක 4යි. ඊළඟ එක 9යි. ඊළඟ එක කීයද 2යි. හරි. ඔන්න මම ජාල රේඛය ඇඳලා ඉවරයි. හරි. දැන් මේ විදිහේ වගුවක් දීලා ඔයාලට ජාල රේඛයක් අඳින්නේ. ජාල රේඛෙත් ඇඳලා පස්සේ තුන්වෙනි කොටස හතරවෙනි කොටස ඒ වගේ එකක කියයි ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳ දක්වන්න කියලා. හරි ඔයාලට එක්සෑම් වල හිමත් මට මතක ඇති මතකයි ඔයාලට ඇවිල්ලා තිබ්බා. නේ? එතකොට ජාල රේඛයේ මත තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා 175ක විතර සම්භාවිතාවයක් තියෙන්නේ. එහෙම නැතුව නිකන් අඳින්න දෙන ප්‍රමාණය චුට්ටක් අඩුයි. මම ඒ හින්දා මුලින්ම ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න තමයි කියලා දෙන්නේ. මෙහෙම තියෙද්දි ඔයාලා මුකුත් කරන්න දෙයක් නැහැ ඔයාලට. කරන්න එකම දේ තමයි මෙන්න මේ ස්තම්භවල හරි මැද්දේ මෙන්න මෙහෙම ඩොට් එක ගානේ තියාගෙන යනවා. හරිද? හැම ස්තම්භයකම ඩොට් එක ගානේ තියාගෙන යනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ස්තම්භ අතර තියෙන මේ ලක්ෂ ටික මෙහෙම යා කරන. හරිද? ඔහොම යා කරලා ඉවරලා මේක ඉවර නෑ. මේකේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි තාම ලකුණු කරලා ඉවර නෑ. හරි? ඔයාට කරන්න තියෙන පළමු දේ තමයි. හරිද? ඔයාට කරන්න තියෙන පළවෙනි දේ තමයි ඔයාගේ පන්ති පාන්තර යන්නේ කොහොමද කියලා බලනවා. ඔයාගේ පන්ති පාන්තර යන්නේ 10න් 10ට. හැම එකක්ම 10න් 10ට නේ. 10 10 10 10 10 තමයි 10 20 තියෙන කියලා තියෙන්නේ. එතකොට ඔයාගේ පන්ති පාන්තර පටන් ගන්නනේ මෙන්න මේ යගෙන් කීයෙන්ද? බිඳුවයි. බිඳුව නම් පන්ති පාන්තරේ පටන් ගන්නෙ මෙතනින්. එතනනේ පටන් ගන්නෙ. එතන ඉඳලා මේ බිඳුවේ ඉඳලා ඔයා පිටිපස්සට ඔයාගේ පරාසයට සමාන අගයක් පරාසයට සමාන වටිනාකම තියෙන ප්‍රමාණය පිටිපස්සට ගන්න ඕන. තේරුණාද? බිඳුවේ ඉඳන් දැන් පරාසය 10න් 10ට නම් යන්නේවා. බිඳුවේ ඉඳන් 10ට 10 පිටිපස්සට ගත්තොත් කීයද? 10යි මොන 10ද? ඍණ 10යි. හරිද? ඍණ 10ක් එනවා. දැන් ළමයි කරන සමහර වැඩක් තමයි මෙතන කොටු දෙකක් තියෙනවා නම් පොතේ මේ බිඳුවේ ඉඳන් 10ට තියෙන පරතරයේ කොටු දෙකෙන් දෙකට නම් මේක ලකුණු කරන්නේ. මුන් මේක ලකුණු කරනවා එක කොටුවකට 10යි. ඒකට එතනම වැරදි. එතකොට මේකේ හම්බ වෙන ආරම්භක ලක්ෂයට හම්බ වෙන ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි බං? මේ සංඛ්‍යා රේඛාවක් නෙමේ. මේ පරිමාණයක්. පරිමාණයක් කියන්නේ සමාන ප්‍රමාණයකින් තියෙන්න ඕන.
හරිද? දැන් එතකොට මේක කොටු දෙකෙන් දෙකට නම් මෙව්වා යන්නේ 10 20 කියන ඒවා කොටු දෙකෙන් දෙකට නෑනේ. මෙතන ඉඳලත් එහෙනම් බිඳුවේ ඉඳලා ඔය දැන් මෙතනනේ බිඳුව තියෙන්නේ. මේ බිඳුවේ ඉඳලා මෙහාටත් හරියට කොටු දෙකක් තියෙන්න ඕන. හරි? ඒකල්ලා ඔයාලා මේ බිඳුවත් 10ත් අතර හරි මැද්දේ මෙහෙම ඩොට් එකක් තියලා ඔයා මේක මෙන්න මෙහෙම යා කරනවා. හරිද? ඒ වගේම අවසාන ලක්ෂෙත් මේක ඉවර වෙන්නේ 50න් නම් තව 10ක් ඉදිරියට ලකුණු කරලා 60යි කියලා දාලා 50ත් 60ත් අතර ඔන්න ඔහම අතර සමහර අය 60 උඩ ලකුණු කරනවා. එහෙම නැහැ. 50යි 60යි අතර ලකුණු කරලා ඔන්න ඔහම වාගේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ඉවර කරලා. හරිද? එතකොට මේක මොකද්ද මේ රේඛාව? සංඛ්‍යාත බහුවස්ත්‍රය. මේ මොකද්ද මේ ස්තම්භ? ජාල රේඛය. හරිද? ඔන්න 10 වසරේ සිසුන්ගේ ලකුණු පිළිබඳව ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි? මොකද්ද මම ඔයාලට දුන්න නීතිය? ඔයාගේ පන්ති පාන්තර යන්නේ 10න් 10ටද 20න් 20ටද 50න් 50ටද එහෙම නැත්නම් 5න් 5ටද ඒක බලලා පටන් ගන්න බිඳුවෙන් නම් පිටිපස්සට ගන්නවා එකක්. එක ඒකකයක්. ඒක පරාසයක් ගන්නවා. හරිද? මේක නම් 10න් 10ට ඉඳන් බිඳුවේ ඉඳන් 10 පිටවෙන ඍණ 10යි. මේක 50න් ඉවරයි. 50 ඉඳලා 10ක් ඉස්සරහට ගියා 60යි කියලා දාලා මේ මැද්දේ තමයි ඩොට් දෙක තියන්නේ. එතකොට මේ ස්තම්භ වලත් හරි මැද්දේ මෙහෙම තියෙනවා. හරිනේ? හරි. මේක නොතේරුණු කවුරු හරි ඉන්නවද අචිනේ? මේ ඩිල්සි ඉන්නවද ක්ලාස් එකේ? නෑනේ. ඩිල්සි නෑ. නෑ. ආත්මී ඉන්නවා, අචිනේ ඉන්නවා, ඩිල්සිත් නෑ. හරි. බලමුකෝ අපි. එතකොට මේ ඕක කොහොම? මේක මං හිතනවා පැහැදිලි ඇති හැමෝටම. තේරුණානේ? හරි. හරි. ඊට පස්සේ මම දැන් ඊළඟ කොටසට යනවා. ඊළඟ ටිකට. හදිසිය හරි. හදිසිය හරි. හරි? හදිසිය හරි. ඔයාලගේ මේ අදින මේක. හරි? ඔයාලට අඳින්න තියෙන මේක මේ අපි හිතමු බිඳුවෙන් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. ඔයාලගේ පන්ති පාන්තර පටන් ගන්නවා අපි හිතමුකෝ දැන් බරක්ෙම බර උස බිඳුවේ නැහැනේ. ළමයින්ගේ බර ගැන මන්නොත් එහෙම බර බිඳුවක් කියන එක එක්කවත් නැහැ. නේද? බර සමහරට පටන් ගන්නෙම 50න්. එතකොට උගේ බර පටන් ගන්න කීයද? 50න්. හරිද? 50 60 60 70 ඔය වගේ පන්ති පාන්තර යනවා කියන හිතව පටන් ගන්නම පටන් ගන්න පළවෙනිම එක 50. හරි? එහෙම වුණොත් දැන් එහෙම තමයි දැන් මේ අදලා තියෙන්නේ මම මේවා කරලා මේ මම මෙතනින් මේ රේඛාව දාලා තියෙනවා කියලා දන්න මම මෙතන බිඳුව දානවා. හරිද? දාලා මම මෙතනින් දැන් මම මේ දාම කියන්න ගත්තේ නැහැ. 50 60 70 80 90 100. හරිද? දාලා දැන් මම මෙන්න ඒ 50 50යි 60යි එකට අදාළ මේ ස්තම්භය ඇඳලා. හරිද? 50ත් 60ත් අතර ස්තම්භය ඇඳලා ඒකට අදාළ මේක ඇඳලා මම ඇඳිතවර. හරි මේ හිතා ගන්නකෝ. දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා මේ වගේ බිඳුවෙන් පටන් ගන්න නැතුව ජාල රේඛයක් අඳින්න එනවා. එනවනේ මම අනිවාර්යෙන් එනවා එහෙම ඒවා එනවා බිඳුවෙන් පටන් ගන්න නැතුව එනවා. දැන් ওই මං කිව්වා වගේ බර වගේ එකක් ආවොත් එනවා. එතකොට මං කියලා දුන්නේ මොකද්ද? බිඳුවෙන් පටන් ගන්නෙ නැතිනම් අර අකුණක් වගේ මාක් එකක් දාන්න කියලා කිව්වනේ. එහෙනම් ඒක ගන්න. ඔන්න ගුරුන්ට වඩා ගෝල් මේ කවුද? මම කම්මැලි වෙලා හරියන්නේ. කොහොම? ඔන්නම දැම්මා. ඔන්න මගේ මාක් එක දාලා තියෙනවා. ඒගොල්ලෝ මේ පැත්ත මම මාක් කරගන්න යන්නේ නැහැ. ඔයාලා දන්නවනේ මේ පැත්තේ අක්ෂයේ අදාළ පරිමාණය ලකුණු කරගන්න පුළුවන්. දාලා මගේ පුතා පටන් ගන්න කීයෙන්ද මේ පන්ති පාන්දර? 50න්. හරිද?
එතකොට මම නිකමට මම මෙහෙම දාගෙන යනවා. හරි. දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මම මෙන්න මෙතන 50 තියෙද්දි මම මේක ලකුණු කරන්නේ නැතුව මෙතන බලන්න. එතන කීයද? එතන 50, 60, 70, 80, 90, 100 කොහොම බර තියෙනවා. ඒකල ඊට අදාළ පන්ති පාන්තරට වලට අදාළව මම දැන් ජාල රේඛය ඔන්න ඔහම අදිනවා. හරි. ඕම අදිනවා. ඊපස්සේ අර දෙකක් කියන එකක් එම આવොත් ඔන්න ඔහම අදිනවා. ඔහම අදිනවා. ඊට පස්සේ ඊළඟ එක ඕම පොඩියට අදිනවා. හරි. එතකොට කාට හරි ප්‍රශ්නයක් ඇති ඇයි සර් මෙතනින් 50 දාන්න නැතුව ඇයි මෙතනින් 50 දැම්මේ කියලා. සර් අපිට කලින් ජාල රේඛේ පාඩමේ කරනකොට අපිට කිව්වේ මේ වගේ අකුණක් ඔය ගැහුවනම් එතනින්ම මේ මාක් එක දාලා පරිමාණය පටන් ගන්න කියලා නේ. එහෙමනේ මම කියලා දුන්නේ. හැබැයි අද කියලා දෙන්නේ ඒක නෙමෙයිනේ. මම මොකද්ද කියලා දෙන්නේ? මම කියලා දෙන්නේ මෙතනින් නෙමෙයි තව එකක් පන්නලා පුතා මාක් කරපන් කියලා කියලා. හරි. ඇයි එහෙම කියන්න හේතුව කියන එක මේ බලන්න ඕන. හරි. ඔයාට දෙන ගාන දිහා බලලා ඔයා කපටි වෙන්න ඕනේ. මම හැමදාම කියනවනේ. ඔයා කපටි වෙන්න ඕනේ. මොකද්ද? මගේ ගාන පටන් ගන්නෙම බිඳුවෙන් නෙමෙයි 50. එතකොට මම දන්නවා ජාල රේඛේ විතරක් අඳින්න තියෙනවා නම් සර් අර කලින් කියපු විදිහට මෙතන 50 දාලා මෙහෙම ඇදගෙන යන්න පුළුවන් මෙතනින් 50 දාලා. හැබැයි ජාල රේඛේ විතරක් නෙමෙයි මම දැක්ක තුන්වෙනි කොටසේ තියෙනවා සංඛ්‍යාත බහුවස්වයකුත් මේකේ අඳින්න කියලා. එහෙම වුණොත් මම මෙතන ඇඳගත්තොත් මං වැඩේ වරද්ද ගන්නවා මෙතන 50 දාලා හැදුවා. හරිද? ඇයි හේතුව මං කියන්නේ මෙව්වග මම අර වගේ මැද ඩොට් එක තියාගෙන මේ වගේ අර දෙකක් ආවොත් තුනක් ආවොත් මේ හැම එකේම මෙන්න මේ මෙහෙම දෙකක් තියන්න ඕන. හරිද? පැහැදිලිද? එහෙම අපි ජාල රේඛ යන්දානේ මතකයිනේ. ඔහොම දාලා මම දැන් මේක යා කරන්න පුළුවන්. ඔහොම යා කරලා ඔහොම ගන්න පුළුවන්. හැබැයි ඔයාලට තේරුණාද මම මේකේ ආරම්භක ලක්ෂ්‍ය ගන්නවා නම් 50ට 10ක් පිටිපස්සට ගන්න ඕනේ නේද? කලින් එකේ මම බිඳුවේ ඉඳලා පිටිපස්සට ගත්තා කිසි ගේමක් නැතුව. ඇයි? මම බිඳුවෙන් පටන් ගත්තේ පිටිපස්සට ගන්න මට කිසිම බාධාවක් නැහැ. හැබැයි මම මෙතන 50 දාලා තිබ්බනම් මට පිටිපස්සට ගන්න බෑ මොකද මෙන්න මෙයාව තියෙනවා. හරිද? මෙයාව තියෙනවා. එතකොට මෙයා තිබ්බොත් අපිට හදාගන්න බෑ. මොකද්ද? එහෙම නැත්නම් මට මේ පිටිපස්සට ගන්න බෑ. මෙතන බිඳුවනේ. එතකොට මෙතනින් පිටිපස්සට ගන්න බෑ මේක. මෙතනම තමයි 40 ලකුණු කරගන්න ඕනේ. ඒ නිසා මම කරපු දේ ලස්සනට අපේ දේ පෙන්වන්න ඕනේ ඉන්න එකක් එහා පැත්තෙන් දාලා 50 කියලා දාගෙන. ජාල රේඛයෙන්ද මේ දැන් මම මෙතන 40 කියලා දා ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. 40යි 50යි අතර ඔන්න ඔහම ආරම්භක ලක්ෂ්‍ය දාලා මෙයා ඇඳගත්තා. 100 ඉඳලා 10ක් 110යි කියලා මෙයා දාගෙන මෙතන මෙයා ඇඳගත්තා. පැහැදිලිද? හැමෝටම ආත්මි තේරුණාද? අද කට්ටිය කතා කරන්නේ නැහැ තේරිලා නැද්ද දන්නේ නැහැ. එකෙක්වත් කතා කරන්නේ. තේරුණාද? හරි. කවුද මේ චතුර තේරුණාද? තේරුණා. කවුද මේ මිතුලට දැන් බලට තේරුණා වගේම මම දැන් මේකට අදාළවත් දැන් ප්‍රශ්න දෙනවනේ. මෙව දෙන්නෙත් අර වගේ කම්බයින් කරලා දෙන්නේ. හරිද? එතකොට වැඩේ වල්ල ගන්න ඕන. හරි? හරි. එතකොට හැමෝටම මම දැන් මේකේ නෝට් එකක් නොදී ඉන්නත් එක හේතුවක් තියෙනවා. හරි? නෝට් එකක් නොදී ඉන්නත් හේතුවක් තියෙනවා. දැන් හැමෝම ගෙදර ඉඳලා එන අය ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ මෙහි. එතකොට ඔයාලට ආපහු මේක බලන්න අවස්ථාවක් නම් හදලා දීලා තියෙනවා. මොකද YouTube එක හරහා මේ data කැපෙන්නේ නැහැනේ. පැකේජ් එකකින් බලන්න තියෙන්නේ. කොහොමත් උඹලගේ ගාව YouTube පැකේජ් එකක් තියෙනවා. එතකොට ඒකෙන් මේක ආපහු සැරයක් ඔයාලා සතියකට එකපාරක් ආපහු බලන්න. කියන්නේ ක්ලාස් එකේ ඉන්න ගමන් එකපාරක් බලලා ආපහු නෝට් එකක් හරි හදන්න. එහෙම නැත්නම් මොනම හරි හේතුවකට මේක බලන්න වෙනවා. නේද? එහෙම බැලෙනවා.
මේක පොඩි වෙලාවයිනේ. ඒක බලලා ඔයාලා ආයි මේක මේවා කරනවා කියන්නේ ගණන් ටිකක් එහෙම හදනවනේ. මොනවම හරි එතකොට චුට්ටක් අඩුව පැයක් හරි බලයි. ඒකත් එක්ක තමයි මම හිතලා මේ වැඩේ කරන්නේ. එතකොට මට ආඩමක් චුට්ටක් ස්පීඩ් එකට කරගෙන යන්න පුළුවන්. නෝට් දෙදින්න ඕනේ නැහැ. දන්නවනේ. අනිත් එක මම මේක හැම වෙලේම මම බලන්නේ ඔයාලගේ ඔළුවටම මේක දාලා දෙන්න. ඒ වෙලෙට මේක ඔළුවට ගියා නම් ආයෙ අමතක වෙන්නෙත් නැහැ. හරි මේක ඔයාලට තේරුණාද? හැමෝටම එරංග තේරුණානේ? තේරුණා සර්. ආ. හරි ඊළඟට දැන් මම ඔයාලට කියන්න යන දේ. මේ ඩොට් තියලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලක්ෂ තියලා තියෙන්නේ. හරිද? මේ ලක්ෂ තියලා තියෙන්නේ අපි ගන්නවනේ මේ 50යි 60යි පන්ති පාන්තරේනේ. 50යි 60යි පන්ති පාන්තරේ 6යි නම් ඔන්න 6යි කියලා අපි අඳිනවනේ ස්තම්භේ. නේද? ඒ ස්තම්භේ මෙන්න මේ මැද්දේනේ ඇදලා තියෙන්නේ. එතකොට මේ ස්තම්භේ මැද්දේ මේ තියෙන මැද ඩොට් එක මෙහෙම පහළට ආවොත් මෙන්න මෙතන මැද අගය කියන්නේ මොකද්ද? 50යි 60යි අතර මැද අගය. තේරෙනවද? 50යි 60යි මැද අගය කියන්නේ 55නේ. 50යි 60යි මැද අගය මෙතනට සෙට් වෙන්නේ මොකද්ද? මෙතනට සෙට් වෙන්නේ 55. නේද? මේ මැද මෙන්න මේ ඩොට් එක කියන්නේ 60යි 70 අතර මැද අගය කියන්නේ මොකද්ද? 65. තේරුණාද? එතකොට ඔයාලා දන්නේ නැතුව වුණත් මෙන්න මේ මෙතන මේ ඩොට් එක ලියලා තියෙන්නේ 70යි 80යි පන්ති පාන්තරේ මැද අගය කියන්නේ 75. නේද? එතකොට මේ ලක්ෂ තියලා එතකොට මේ 40යි 50යි මෙන්න අතර මේ මැද අගය කියන්නේ මොකද්ද? හරියටම 45 උඩ තමයි මේ ලක්ෂය තියලා තියෙන්නේ. හරිද? එතකොට මේ ලක්ෂ ඇඳලා තියෙන්නේ මේ සංඛ්‍යා රේඛාවේ මැද අගයත් එක්ක බලලා. හරි? සංඛ්‍යා රේඛාවේ මොකක්ම මේ බලලාද මේ ඇදලා තියෙන්නේ? අපි දන්නේ නැතුව වුණත් ඇඳලා තියෙන්නේ මේ සංඛ්‍යා රේඛාවේ මැද අගය. ඒ කියන්නේ පන්ති පාන්තරවල හරි මැද අගයන් අල්ලගෙන තමයි මේක හදලා තියෙන්නේ. හරි? එතකොට ඔයාලා දන්නේ නැතුව වුණත් මෙන්න මෙතන මේ ඩොට් එක සර් ස්තම්භ උඩ හරි මැද තියාගෙන යන්න කිව්වා. ඒව අය කළා යා කරන්න කිව්වා. හැබැයි මේකේ තියරිය කියලා දුන්නේ නැහැ. මං කිව්වේ අඳින විදිහ විතරයි. හැබැයි මේකේ තියරිය මොකද්ද? මෙන්න මේ ඩොට් එක කියන්නේ මේ පන්ති පාන්තරයේ මැද අගය 55. මේ ඩොට් එක කියන්නේ එහෙම නැත්නම් මේ ලක්ෂය කියන්නේ 60යි 70 පන්ති පාන්තරයේ මැද අගය. ඒ කියන්නේ මේ 55 දිහා බලලා තමයි මේක ඇදලා තියෙන්නේ. 65 දිහා බලලා මේක ඇඳා 75 දිහා බලලා මේක ඇඳා 85 දිහා බලලා මේක ඇඳා 95 දිහා බලලා මේක ඇඳා 105 දිහා බලලා මෙයා ඇඳා. හරිනේ? ඉතින් ওই විදිහට අඳිනවා. එතකොට ඊළඟට මම කියලා දෙන්න යන්නේ ජාල රේඛයක් නැතුව සංඛ්‍යාත බහුවචනයක් අඳින්න આવොත් අපි අඳින්නේ කොහොමද කියලා. හරි? මේ වගේ ඔයාලට වගුවක් දුන්නොත් ඔය වගේ වගුවක් දුන්නොත් ජාල රේඛයක් හදිස්සියේ හරි අඳින්න කිව්වේ නැති වුණොත් ජාල රේඛයක් හදිස්සියේ හරි අඳින්න කිව්වේ නැති වුණොත් අපිට සංඛ්‍යාත බහුවචනයක් අඳින්න බෑනේ. ඇයි මොකද දැන් මං කියලා දීලා තිබ්බේ ජාල රේඛයේ උඩ ඩොට් ටික තියාගෙන ඉවරලා ඕක යා කරලා ආරම්භක ලක්ෂයේ අවසාන ලක්ෂයේ ගන්න විදිය කියලා දුන්නා. කියලා දීලා ඉවර වෙලා මොකද්ද කරේ? අපි ඒ ටික ඉවර කරා. හැබැයි හදිස්සියේ හරි ජාල රේඛයක් අඳින්න කියන්නේ නැතුව සංඛ්‍යාත බහුවචනයක් අඳින්න කිව්වොත් මේ වගේ වගුවක් දීලා අපි කරන්නේ ඔයාලට මතකනේ අපි අර ලක්ෂය ඇන්දේ මොකක් උඩද? පන්ති පාන්තරවල මැද අගේ නේද? පන්ති පාන්තරයේ මැද අගේ 45 55 65 මේ විදිහට ගත්තේ. එහෙනම් මේ පන්ති පාන්තරවලත් අපි මැද අගයක් ගන්නවා. මොකද්ද? මැදි අගය. මැදි අගයක් අරගෙන අඳින්න තියෙන්නේ. මම මේ කලින් ගානම ගන්න. එතකොට මොකද්ද? මේ ජාල රේඛය යන්දනම් මේකෙත් අපි අර ඇඳ ගමන් මැද ඩොට් එක තියන්නේ 0.10 අතර මැද අගය කීයද? එරංග කීයද පුතා මේ 0.10 අතර මැද අගය? 5 නේද සර්? 5යි නියමයි. මේක 5යි. 10යි 20යි අතර
15යි 15යි. මෙයා 25යි. 25යි මෙයා 35යි. 10න් 10 වැඩි වෙනවා. මේ පැත්තේ 10 10 වැඩි වෙවි යන්නේ. 45යි නේද? හරි. ඉතින් ඊට පස්සේ අපි අර විදිහටම සංඛ්‍යා රේඛාවක් අඳිනවා. ඇඳලා කොහොමද? පටන් ගන්න කීයෙන්ද? 5න් 5ට නේද? හරි. 5න් 5ට පටන් ගන්නවා නම් මෙයා 5න් 5 කියන්නේ කොහොමද? බිඳුවේ ඉඳලා බිඳුවෙන් දැන් මෙයා බිඳුවනේ තියෙන්නේ මෙතන. නේද? බිඳුව නම් 5ට තියෙන්නේ කොච්චරයිද? ඒකක 5ක. ඒ කියන්නේ 1 2 3 4 5යි. ඇඟිලි 5යි අපි හිතමු ඇඟිලි 5යි තියෙන්නේ. හැබැයි එතනින් පස්සේ 5 ඉඳලා 15ට කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙම වුණොත් උඹලා මේක මෙහෙම මාක් කරගෙන යන්නේ එහෙම නෑ හොඳේ. එහෙම අඳින්නේ නෑ. හොඳට බලන්න ඕන මේ ඒකක කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ 5 ඉඳලා 15ට 10ක් තියෙනවා නම් ඔයාලා ගන්නවා නම් කොටු දෙකක පළලක් ගන්නවා නම් මේකට ගන්න වෙන්නේ කොටු කෙනා කීයද බිඳුවේ ඉඳලා 5ට? එක කොටුවයි 5ක පරතර ගන්න තියෙන්නේ. එහෙනම් මෙයාට මම මෙන්න මෙහෙම පොඩි කොටුවක් කරන් මෙතනට මේ වගේ දෙගුණයක් තියෙනවා කියලා හිතලා ගන්නවා. එතකොට මෙතන 5 මෙතන 15 25 35 45 හොඳද? ඊට පස්සේ අපි අඳින්න ගත්තොත් කොහොමද? 5 කීයද? 5 3යි. ඉතින් අපි මේක 2 4 6 8 10 12 ඔහොම ගත්තොත් මැදාගේට තමයි හදින්නේ. 5 හරියට මේ 5 කෙලින් කීයද? 3යි. 5 3යි. ඔන්න ඩොට් එක තියෙනවා. 15 7යි. දැන් මේ පන්ති පාන්තර නෑ. මේ මැදාගේට තමයි අදින්නේ. 15 7යි. 15 7යි. ඊළඟට 25 4යි. 25 4යි මෙතන. ඊළඟට 35 9යි. ආය උඩ ටිකක්. මේ හරියට. මට පේන්නේ නැහැ හරියට තියෙනවද දන්නේ නැහැ. ඔය වගේ. ඊළඟට 45 2යි. 45 2යි. ඔන්න මේව ටික නම් යා කරා. ඔව්. දැන් ඉවරයිද? නෑ මම කියලා තියෙනවා මොකද්ද? යනවනේ නේ. එහෙනම් මේක කීයෙන් කීයට දීලා තියෙන්නේ? 15 ඉඳලා 25ට 10යි නම් මෙතන තව 10ක් අරගෙන කීයද? 55යි කියලා අරන් මෙතන ඩොට් එක දීලා මෙයා යා කරනවා. එයා නම් හරි. නේද? අයි ඔක්කොම ගිහලා තියෙන කීයද? 5 ඉඳලා 15ට 15යි 10යි මෙතනත් 10යි පරතරය මෙතනත් 10යි මෙතනත් 10යි මෙතනත් එනම් 10ක් වෙන්න ඕනේ 55 කියලා දාගන්න. එහෙනම් මෙතනත් මේ පිටිපස්සට මේ පටන් ගන්න කීයද? 5න්නේ මැදියාගේ පටන් ගන්න. එහෙනම් මෙතන ඉඳලා 10ට පිටිපස්ස කියන්නේ මොකද්ද? මෙතන ඉඳලා 5 මෙතනට 5යි මෙතන ඉඳලා මෙතනට තව 5ක් කියලා පිටිපස්සේ ඍණ 5ට තමයි එන්නේ. හරිද? ඕන. මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? මං හිතනවා එකපාර තේරුම් නැතුවද ඇතිත් කියලා හිතෙනවා. තේරුම් නැද්ද? තේරුම්. ඍණ 5. දැන් මේව පටන් ගත්තේ කීයෙන්ද? 5න් පටන් ගත්තේ. මැදියාගේ බලන්නේ අපි අඳින්න ගත්තේ. මෙයා 5න් පටන් ගත්තා නම් කීයෙන් කීයටද යන්නේ? 10න් 10යි. එහෙනම් 5 ඉඳලා පිටිපස්සට 10ක් ගත්තොත් කීයද? 5 ඉඳලා පිටිපස්සට 10ක් ගත්තොත් 5 ඉඳලා පිටිපස්සට 5ක් ගත්තොත් බිඳුවයි. එතන ඉඳලා තව 5ක් ගත්තොත් ඍණ 5යි. ඒකයි මේ. අය ඔක්කොම මෙතනින් පටන් ගන්න. 5න් පටන් ගන්න. 5 15 එහෙම තියෙන්නේ. තේරුණාද? ඉතින් මේකේ ලොකු දෙයක් නැහැ. ගොඩක් ඔයාලට එහෙම අඳින්න මේක දිහා බලලා අඳින්න තේරෙන්නේම නැත්තම් උඹලට මම පොඩි වැඩක් කියන්න. එක්සෑම් එකේදී මැදි අගය තියලා අඳින්න කියලා කිව්වොත් උඹලට තේරෙන්නේ නැත්තම් මේ විදිහට අඳින්න මම කියන්නම් පොඩි වැඩක්. හරි? මේ විදිහට අඳින්න තේරෙන්නේ නැත්තම් මම මෙතන අඳින්නම්. මැදි අගය වගුවට ගන්නවා. හරිද? වගුවේ හදාගන්න. මැදි අගය වගුවේ හදාගන්න. හදාගෙන බලලා දන්නේ කොහොමද බිඳුවේ ඉඳලා හදන්නේ මේ පන්ති පාන්තරනේ. බිඳුව 10
20 30 40 50 හරිද? කොහොමනේ දන්නේ? ඉතින් ඔයාලට පේනවද මේ මැදියගේ කියන්නේ කොහොමද? 0යි 10යි මැදනේ. මැදේ නම් මෙතන ඉඳලා 3 2 4 6 8 10 12 නම් ඔහම 3 නම් කොහොමද? මෙතන 5 නම් ඔන්න. දැන් තේරුණාද වැඩේ? තේරුණානේ? 0යි 10යි අතර නෙමෙයි මැදියගේ 5 තියෙන්නේ. 5 3යි. ඊළඟට 15 තියෙන්නේ මෙතන. 15 තියෙන්නේ මෙතන එතන 7. ඔන්න. හරි. ඊළඟ එක 4යි. 20යි 30යි අතර 25 තියෙන්නේ. ඒකේ 4යි. ඔන්න 4යි. හරි. ඊළඟ එකේ 35 9යි. 35 මෙතන තියෙන්නේ ඒකේ 9යි. ඊළඟට 2යි. ඔන්න මෙතන 2යි. ඊට පස්සේ මේ ටික යා කරා නම් ඔන්න යා කරා. ඉවරද? නෑ. අපි දන්නවනේ මොකද්ද මේකේ බිඳුව නම් පිටිපස්සට 10ක් ගත්තොත් කීයද? ඍණ 10යි. බිඳුවක් 10ත් අතර හරි මැද මෙන්න මෙතන ඍණ 5යි. ඔන්න එතනට ඒක ගත්තා. 50 10ක් 60යි. ඒක අතර කීයද? ඔන්න 55 ඊළඟ එක මේ 55 ඔන්න එකක් ඇඳලා ඒක මෙන්න මෙතන තියෙනවා. මෙන්න ඍණ 5 යනපු එක මෙතන තියෙනවා. කැමති විදිහකට දා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ බලන්න පුතාලා ටික. නැත්තම් ඔය මේවා බලා ගන්න බැරි වුණොත් එහෙම. මේ වගේ ගාණක් දුන්නොත් හදාගන්නේ ඔය විදිහට. එතකොට මේ අච්චිනි පුතා තේරුණාද? මිතුල තේරුණා සර්. තේරුණා සර්. නියමයි. මනීෂා මනීෂට තේරෙනවා. හොඳයි. good. හරි. එතකොට අපිට මේ මට සංඛ්‍යාත බහුවස්ත්‍රයේ පාඩමේ කියලා දෙන්න තියෙන ටික ඔක්කොම කියලා දුන්නා. හරි. සංඛ්‍යාත බහුවස්ත්‍රය අහුලන්නේ නැහැ. එතකොට මේ කොයි වෙලාවකවත් බය වෙන්න එපා. බිඳුවෙන් පටන් ගන්න නැති වෙනකොට අර අකුණු මාක් එක දැම්මා ඉස්සරහට තල්ලු කරලා එක එතන ඉඳලා එකක් මේකක් තියලා තමයි ඊළඟට මාක් කරගෙන යන්නේ. ඔයාලගේ පන්ති පාන්තර ටික. හරි? එතකොට එහෙම මාක් කරලා තමයි උඩට ඔලුවට දාගන්න ඕනි මෙව ඈ. ඒවා මේ නිකන් කියනකොට ඔහේ ඉන්න එපා අහගෙන. හරි එහෙනම් අපි යන් ඊළඟ ගානට අපරාධ මේක මැකුවේ මෙහා පැත්තේ විතරයි මකන්න තිබ්බේ. මේකත් මේක නම් ඇත්තටම මේ චුට්ටක් කට්ටිය නිකන් අමාරුයි වගේ හිතනවා. අයි සමුච්චිත සංඛ්‍යාත වක්‍ර කියලා වචන දිගට තියෙනවනේ. ඇත්තටම ඇති දෙයක් නෑ. මේකේ හරි පොඩි දෙයක් තියෙන ඉගෙන ගන්න. දැන් ඔයාලට සංඛ්‍යාත බහුවස්ත්‍රයේ කොටස ඉගෙන ගන්න දෙයක් තියෙනවද? ඉගෙන ගන්න දෙයක් නෑ. මොකද්ද තියෙන්නේ? මොකක්වත් නෑ. අර දෙපැත්තේ අගයන් දෙක හොයන්න විතරනේ කියන්නේ. ආරම්භ ලක්ෂ්‍ය අවසන් ලක්ෂ්‍ය හොයාගන්න විතරනේ කියන්න තියෙන්නේ. ඒක පරාසය දන්නවනම් යකෝ පිටිපස්සට මේ ඒ ප්‍රමාණයයි ඉස්සරහට ඒ ප්‍රමාණය වැඩි කරගන්න අඩු කරගන්න බැරි වෙන්න හේතුවක් නෑනේ. එහෙම බැරි නැති එක්සෑම් නොලියා ඉන්න ඕනේ. ඒ වගේ පොඩි දෙයක් බැරි. එතකොට දැන් මේකේ තියෙන පොඩ එකතු කරගන්න විතරයි. එකතු කරලා ගාන හදන්න. ඒ කියන්නේ 6 වසරේ කොටසක් පුළුවන් නම් එකතු කිරීම පුළුවන් නම් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ මේ ඇති දෙයක් නෑ. අර මං කලින් වටපස්තාරයි ජාල රේඛයයි ගැන කතා කරොත් ඉවක පොඩ්ඩක් ඉගෙන ගන්න දේවල් තිබ්බනේ. මේකේ නම් ඇත්තෙම නෑ. හරි? මං අර වගේ පොඩි වගුවක් ගහ ගන්නම් මොකටද? පන්ති ප්‍රාන්තර
සිසුන් ගණන. හරි. අර විදිහට 0.10 කියලා බිඳුවෙන් පටන් ගන්න ගන්නකො 0.10 10 20 හැමදාම බිඳුවෙන් පටන් ගන්න ඒවනේ තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා බිඳුවෙන් පටන් ගන්න එක කියලින්. ඔව් බිඳුව පටන් ගන්න එක කියලින්. නැත්තම් ඊට පස්සේ 20 30 30 40 40 50 60 කියලා තව එකක් ගමු. 2යි 5යි 11යි 11යි 20යි 20යි 8යි 2යි මොකද තියෙන්නේ. හරි. දැන් ওই වගේ දුන්නොත් ඉතින් ඔයාලට ඉතින් මේකට අදාළ ජාල රේඛයක් අඳින්න පුළුවන්, සංඛ්‍යාත බහුවචනයක් අඳින්න පුළුවන්, වට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. දැන් දත්ත නිරූපණ ක්‍රමවේද 3ක් කියලා දීලා තියෙනවා. 4න් 3ක් කියලා ඉවරයි. 75ක් කියලා දීලා ඉවරයි. හරි. එතකොට මේකට අදාළව කොහමද කේන්ද්‍රික ඛණ්ඩ හොයාගන්නේ? කේන්ද්‍රික ඛණ්ඩ හොයලා වට ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියලා ආයි මං කියලා දෙන්න යන්නේ නැහැ. දන්නවනේ. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩ හොයනවා නම් මොකද්ද හොයන්න ඕනේ මුලින්ම කියලා දන්නවා. මොකද්ද මෙතන හොයාගන්න ඕන එකක් මං කියලා දීලා තියෙනවා. නේද? ඊට පස්සේ ජාල රේඛයක් අඳිනවා නම් ඒ ටෝටල් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික දන්නවා නම් අදගෙන යන්න පුළුවන්. හැබැයි ඒකටත් මම මුලින් කිව්වා මෙන්න මෙව්වා. මතක ඇතිනේ පරාසයන් ටික සමාන වෙන්න ඕනේ. ඒව නැත්තම් අසමානයි නම් එහෙම අදින්නෙත් කොහොමද කියලා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍ර. මේ වගේ නෝගුවකට සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳිනවා නම් ජාල රේඛයක් මත නම් හරි ලේසි. ඒක උඩම මේ ලක්ෂ ටික ලකුණු කරලා ආරම්භක ලක්ෂයේ අවසාන ලක්ෂයේ හොයලා ඒක ඇඳලා ඉවර කරන්න පුළුවන්. එහෙම නොදී මේක මතම මේක විතරක් දීලා සංඛ්‍යාත බහුවස්ත්‍රය වෙනවනම් මැදි අගය ගන්න කිව්වා. මෙව්වක හරි මැද අගයන් ගන්න කිව්වා. ඒකල ඒක දිහා බලලා මේ ටික ප්ලේස් කරන්න විතරයි තියෙන්නේ. ඒකත් කියලා දුන්නා. ඒක දැන් ඉස්සලා කියලා. දැන් මේක එනග යනවා සමුචි සංඛ්‍යාත වක්‍රය. සමුචිත සංඛ්‍යාත වක්‍රය. හරිද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන්නේ සමුච්චනය. එහෙම නැත්නම් එකට සමූහණය වෙනවා වගේ අදහසක් තියෙන. ඒ කියන්නේ එකට එකතු වෙනවා. හරිද? මේකට අපි කියනවා සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. මේක දැක්ක ගමන් ළමයි දුවගෙන යන්නේ. ඇයි බලන්නේවත්. ඇයි වචනේ අමාරුයි. හැබැයි ගාන මෙච්චර ලේසි කියලා මුන් හිතන්නේ. සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මේ තියෙන සංඛ්‍යාතය. එහෙම නැත්නම් මේ සිසුන් ගණන ඔය අපිට එන ප්‍රමාණයන් එකට එකතු කරන්න තියෙන්නේ. සමුච්චිත සංඛ්‍යාත කියන්නේ මෙන්න මෙයාව මුලින් මෙතනට අරන් එහෙමම ලියා ගන්නවා 2යි. පළවෙනිය ඒ විදිහමයි. ඊට පස්සේ මෙතනට එන අගයයි මෙයයි එකතු කරනවා. කවුද? මේ 2යි මෙතන තියෙන අගයයි එකතු කරලා මෙතනට අරන් යනවා. 2යි 5යි එකතු කරාම කීයද? 7යි. 7ට ආයි මෙයාව එකතු කරනවා. කීයද? 7ට 11ක් එකතු කරාම 18යි. 18ට 20ක් එකතු වෙනවා කීයද? 38යි. 18ට 20ක් එකතු කරාම 38යි. 38ට 8ක් එකතු කරනවා කීයද? 38ට 8ක් එකතු කරනවා 46යි. 46ට 2ක් එකතු වුණාම කීයද? ඈ 48යි. එහෙනම් උඹලට තේරෙනවා මේකේ ටෝටල් එක කීයද? මේ ටික එකතු වුණාම 48ක් ඇවිල්ලා තියෙනවා. මේකට තමයි කියන්නේ අපි සමුච්චිත සංඛ්‍යාතය කීයද? සම්පූර්ණගේ 48ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සිසුන් ගාන එකතු කරා නම් ඒත් 48ම තමයි එන්නේ. ඇයි මේ ටික එකතු කර නෙමෙයි ගියේ? තේරුණාද? දෙකට 5ක් එකතු කරා ඒ නාගේට ආයි 11ක් එකතු කරා ඒකට 20ක් එකතු කරා ඒකට 8ක් එකතු කරා අන්තිමට 2ක් එකතු කරා. තේරුණාද? ඉතින් මෙහෙම සික්සැක් ක්‍රමයට යන්නේ. හරි? මේක එකතු කරන විදිහේ ඉඳන් අහනවා. එකතු කරන්න බැරි වුන් ඉන්නවද කියපන්කෝ. දැන් උඹලට මම මෙතන හිස්තරක් දෙනවා. හරිද? මෙව්වා ඊතල නොදී හිටියා කියපන්කෝ.
බලන්න මෙතන ස්ථාන දුන්නොත් බං මේක පුරව ගන්න බැරිද? ඈ බං මේක 7. ඒකල මෙතන මේක නොදී ඉන්නවා. මෙතනත් ස්ථානක් දෙනවා. මෙතන 38. දැන් මෙයයි දන්නවනේ මෙයා පුරවන්න බැරිද? දන්නවා 18යි. මෙයා දන්නවනම් 18ට කීයක් එකතු වුණාමද 38 වෙන්නේ? 18ට කීයක් එකතු වුණාම 38 වෙන්නේ? 20ක් එකතු වුණාම කියලා තේරෙන්න ඕනි. ඇයි? උඹලට මං කියලා දෙන්න තියෙනවා මෙයයි මෙතනින් එකයි එකතු වුණොත් තමයි මේක හැදෙන්නේ. ඉතින් ඒක හැදෙන එක දීලානේ. හැදිලා කීයද 38යි. දැන් මෙයාව දැන් එක්සෑම් වල මෙව්වා එනවා. හරි? එකතු කරන විදිහේ ඉඳන් අහන. එතකොට ඒක දන්නේ නැති වුණොත් බෑ වැඩේ කරන්න. හරි? ඒක. මේ එතකොට මේ 48යි. ඉතින් ඊට පස්සේ අඳින්න තියෙන්නේ. ඕක විතරයි තියෙන්නේ. මොනවද? බිංදුව 10 20 30 40 50 හරි ඔන්න උඹලා වැරදිලවත් සංඛ්‍යාතයේ 20යි හින්දා වැඩිමගේ 20යි කියලා 20ට එහෙම අදින්නේ නැහැ. සමුච්චිත සංඛ්‍යාතයේ උපරිමගයට අදින්නේ. කීයද 48යි. 48ට යනකම් මේක මාක් කරන්න ඕන. හරි? මෙතෙක් අපි බලමු එක වගුවකවත් එහෙම නැහැනේ. වැඩිමගයටනේ ලකුණු කරේ. හැබැයි මේකේ සමුච්චිත සංඛ්‍යාතයේ උපරිමගයටම ගන්නවා. එහෙනම් මෙතන එන්නේ සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය මේක පන්ති ප්‍රාන්තර. හරිද? සමුච්චිත සංඛ්‍යාත දැන් 48 තියෙන ඉඳන් මම දෙකෙන් දෙකට ගියොත් මට ගොඩක් වෙලා යනවා. මම ඉන්න 4න් 4ට දැන් 5න් 5ට වගේ යනවා. 5 10 15 20 25 30 35 40 45 50 ඔන්න 50ට ආවා. හරිද? ආවට පස්සේ ඉතින් අපි අර විදිහට ලකුණු කරන්න යන්නේ ලොකු දෙයක් නෑ. මේක නම් ඔයාලට මම ඇද ගන්න දෙනවා. හරිද? මොකද්ද කරන්න ඕන? සමුච්චිත සංඛ්‍යාත ලකුණු කරන්න ඕන. දැන් මෙන්න සමුච්චිත සංඛ්‍යාතේ තියෙන 2 7 18 38 46 48. හරිද? මේ දෙක කියන එක ලකුණු කරන්නේ පන්ති පාන්තරයක ඉහළ සීමාවේ. දැන් මතකයිද ඉහළ සීමාව පහළ සීමාව? චතුර මට කියන්න බලන්න පන්ති පාන්තරවල ඉහළ සීමාව කිව්වොත් මේ මෙන්න මේ පන්ති පාන්තරයේ ඉහළ සීමාව කීයද? චතුර පළවෙනි පන්ති පාන්තරයේ ඉහළ සීමාව කීයද? ගා නැද්ද? ආත්මි කියන්න බලන්න මට ඉහළ සීමාව කීයද? පළවෙනි පන්ති පාන්තරේ එරංග දැන් මුන් හික්වත් කියන්නේ නැහැ නේ. බලන්න ඉහළ සීමාවයි පහළ සීමාවයි මතක නැද්ද? එරංගටත් බැරිද මේ පළවෙනි පන්ති පාන්තරේ මේක ඉහළ සීමාව හොයන්න බැරිද? කියපන්. පහද ඈ මං අහන්නේ මේ පන්ති පාන්තරේ 0ක් 10ක් පන්ති පාන්තරේ ඉහළ සීමාව කෝ මොකද්ද? 10 ආන්න හරි 10 බං. උඹලට මම පටන් ගන්නකොටම කියලා දුන්නේ ජාලරේ කියපෝ ඇඳලම දුන්න මොකද්ද? 0යි 10යි කියන්නේ මේක ඉහළ සීමාව මේක පහළ සීමාව කියලා කිව්වනේ බං. මේ ඉහළ දැන් ඉහළ පහළ මාරු වෙලා ඉන්නේ. මේ තමයි ඉහළ සීමාව මේ පැත්ත. මේ ඔක්කොම ඉහළ සීමාවේ වුණා. පන්ති පාන්තරවල. මේ පහළ සීමාව. ඇයි යකෝ තොපිට කිව්වේ බං? ඉහළ සීමාවෙන් 0.5ක් අඩු මේ එකතු කරනවා ඉහළ සීමාවට පහළ සීමාවෙන් 0.5ක් අඩු කරනවා කිය හැම මං ජානරේ කද්දි කියලා දුන්නේ. ආයෙ බලපල්ලා ගිය සතියේ වීඩියෝ එක ඈ. එහෙම නැත්නම් අර ටියුට් එකේ තියෙනවා හදපු ඒවා. තාමත් එක් කරගන්න එපා. එහෙනම් මෙන්න මේ ඉහළ සීමාවත් එක්ක තමයි අපි
සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අනිද්දි කටයුතු කරන්න. මොකද්ද? මෙන්න මේ ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාතයයි තමයි අපි ලකුණු කරන්නේ. තේරුණාද? මෙවුවා හොඳට හයිලයිට් කරගෙන තියාගන්න ඕන. හරි? මේ ඉහළ සීමාවට තමයි මෙයාව අදින්නේ. එහෙනම් ඉහළ සීමාව පළවෙනි එක නම් 10යි 10 කීයද 2. 10 2 10 2 කියන්නේ මෙතන මම 2 ඔන්න ලකුණු කරා. ඊළඟට 20 7 මෙන්න 20 7 මෙතන. ඊළඟට 30 18 ඉහ මේ 18 ඔතන විතර ඉන්නේ දිගේ මම දානවා. ඊළඟට 40 38 සමුච්චිත සංඛ්‍යාතනේ බලන්නේ 40 38 කොහොම ගියොත් 38 කියන්නේ කොහොමද 40 38 මෙතන ඔන්න ඊළඟට 46 50 46 50 46 ඉස් පහනේ මේ 46 ඔතන ඊළඟට 60 48 ඔතන හරි ඔන්න මම දැන් මේක යා කරනවා මෙහෙම ওই වගේ වක්‍රයක් එන්නේ. හැබැයි මේක ඉවර නෑ. දැන් මේක උඩ පා වෙනවා වගේ නේ තියෙන්නේ. මේකේ ආරම්භක ලක්ෂයකුත් ගන්න ඕන. මේකේ ආරම්භක ලක්ෂය කියන්නේ ඔයාට දෙන පන්තිපාන්තරවල පළවෙනි පන්තිපාන්තරය තියෙනවනේ. මොකද්ද පුතා මම දීපු පන්තිපාන්තරවල පළවෙනි පන්තිපාන්තරය? එරංග කියන්න බලන්න. මේකේ පළවෙනි පන්තිපාන්තරය මොකද්ද? බිඳුව සර්. 0.10ක්. පන්තිපාන්තර කියව ගමන් දෙකම කියන්න ඕනේ ඈ. 0.10 පන්තිපාන්තර තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි පන්තිපාන්තර 6යි තියෙන්නේ. හරිද? ඒ 6 පළවෙනි පන්තිපාන්තරය තමයි 0.10. ඒකේ ඉහළ සීමාව තමයි 10. ඕන්න 10. මේකේ 20 මේකේ 30 ඔහම තියෙනවා. උඩම් මේ ඉහළ සීමාවට තමයි සමුච්චිත සංඛ්‍යාතේ මෙහෙම ඇදගෙන යන්නේ. ඇදගෙන ගියාට මේකේ ආරම්භක ලක්ෂ්‍ය ගන්න ඔයාට දෙන පළවෙනි පන්තිපාන්තරයේ පහළ සීමාව තමයි ඔයාගේ ආරම්භක ලක්ෂ්‍යය. වාට හම්බ වෙන පළවෙනි පන්තිපාන්තරයේ පහළ සීමාව ඔබට හම්බ වෙන පළවෙනි පන්තිපාන්තරයේ පහළ සීමාව තමයි මේකේ ආරම්භක ලක්ෂ්‍යය. නම් කියන්නේ බිඳුව තමයි ඔයාගේ ආරම්භක ලක්ෂ්‍යය. ඔන්න අකුණු කරා. තේරුණාද? හරි. ඔව් මේක ඇඳ ගන්න ටක් ගාලා. මේක ඇඳගත්තට පස්සේ තව පොඩි කොටස් දෙක තුනක් තියෙන ටක් ගාලා ඇඳ ගන්න විනාඩි 5ක් දෙන්න මේක දාගන්න ටක් ගාලා. මොකද දන්නවද මේක ඊට පස්සේ ගණන් ටිකක් තියෙනවා ඔයාලා ලව්වා ඇඳව ගන්න ඕනේ මේකේ. අර ක්වාටයිල් ටික ඇඳ ගන්න ඕනේ ඒකයි. හරි. දැන් උඹලට පහළ ඉහළ අමතක වෙලාද? යකෝ. එක දවස් 3ට අමතක වෙලා. දැන් අර මං කිව්වා දෙව්මිට ක්ලාස් එකට එන්න කියලා මේ දවස් දෙකයි ආවේ ඊට පස්සේ ආවේ නෑ. ඇයි අද එදා නම් කකුල කැඩලිකෝ අද අතවත් කැඩලත් දන්න. යකෝ ඔහොම ඇවිල්ලා බං ඉස්සන් කොහොම කොට දාගන්න කියපන්කෝ. දැන් දෙපාරක් ලිව අපරාධේ මේ chance දෙකම. මේ පාර හරි කොට දාගන්න එපා. වොමනාවක් තියෙන්න ඕන. දැන් මිතුලයාට අද බැන්නාට පස්සේ මිනිහා විනාඩි 10කට කලින් අද පන්ති. දැන් ඊය ඔක හැමදාම තියෙනවනම් හොඳයි. ওই වොමනාවටම ගණන් ටිකත් හදලා 4-5 සැරයක් හදලා ඉවරලා දැන් මං ඉස්කෝලේ එහෙම ඉන්නකොට දැන් උඹලා සමහර අය අඩුම ගාණක්වත් ඇවිල්ලා අහන්නේවත් නැහැ. අලුතෙන් ගාණක් හම්බුණා සෝ මෙන්න මේක මට තේරෙන්නේ නැහැ වගේවත් නැහැ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔක හදාගන්නකොට ටක් ගාලා
මොකද තත්ත්වේ? එරංග ඉවරද අච්චිනි? උස ඇඳගත්තා. ඇඳගත්තා. හරි. එහෙනම් ඔය මේකට යටින් ඔය මේ වගුවට හරි මේ ප්‍රස්ථාරයට යටින් හරි කොහේ හරි ඔයාලට ඉඩ තියෙන තැනක ලියා ගන්න ඕනේ මෙහෙම. මෙහෙම ලියා ගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කිරීමේදී සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය කිරීමේදී මුලින්ම පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාව සහ සමුච්චිත සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය සමග සමුච්චිත සංඛ්‍යාතය සමග සමපාත කොට සමුච්චිත සංඛ්‍යාතය සමග සමපාත කොට අඳිනු ලැබේ. එසේම සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ආරම්භක ලක්ෂය ඔබට ලබා දී ඇති පළමු පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවයි. මේක නම් බිඳුව මෙන්න මේ බිඳුවට ඉරක් ගහලා ආරම්භක ලක්ෂය කියලා ලියා ගන්න. ඊට පස්සේ මෙව්වා ටික ඉහළ සීමාව කියලා දන්නවනේ. ඒකට දැන් මතක් වෙයි. ගණන් ටිකක් හදනකොට. හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා මේ ගණන් හදද්දී මධ්‍යස්ථය ඉහත දත්ත ව්‍යාප්තිය මධ්‍යස්ථය කොපමණද? පළමු චාතුර්ථකය කොපමණද? දෙවන චතුර්ථකය කොපමණද? එහෙම නැත්නම් තුන්වන චතුර්ථකය කොපමණ? අන්තස් චතුර්ථක පරාසය කොපමණද? ඔය වගේ ඒවා අහනවා. හරි. එතකොට මේවා හදන්න පොඩි සූත්‍ර ටිකක් තියෙනවා. හරි. මම දැනට මේ වගුව තියලා මෙයාව මකනවා. වගුවනේ ප්‍රස්ථාරයේ තියලා මේක මකනවා. හරි. එතකොට මේකේ පළමු චතුර්ථකය කියන්නේ ඔයාට දුන්නු දත්ත ව්‍යාප්තියේ ඩේටා සෙට් එකේ එකතුව කීයද? මට කවුරු හරි කියන්නේ ඩේටා සෙට් එකේ එකතුව කීයද? දැන් අපි ඔක එකතු කරලා තියෙන්නේ කීයද එකතුව? අචිනි කියන බලන්න එකතුව කීයද? 48යි සර්. 48යි. අන්න හරි. ඩේටා සෙට් එකේ එකතුව 48යි. එතකොට මෙන්න මේ දත්ත ව්‍යාප්තියේ පළමු චතුර්ථකය කියන්නේ 125කට අයත් වන ප්‍රමාණය කොච්චරක්ද කියලා තමයි අහන්නේ. හරි. එතකොට දෙවන චතුර්ථකය කියන්නේ 150ක්. හරි අඩක්. එතකොට දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැතුව ඇති. ඕක දැන්ට ඕනේ නැහැ. මේවා දැන් ඔය කැම්පස් එකේ වගේ නම් ඔයගේ තේරුම් අහනවා. ඔයාලගෙන් අහනවා 125. එහෙම නැත්නම් පළමු චතුර්ථකයේ අදහස අනුව ඔබට කොහොමද දැනෙන්නේ මේ දත්ත ව්‍යාප්තිය හොඳද නැද්ද?
ඒක ගැන අපිට නිර්වචන ඉදිරිපත් කරන්න එනවා. අපි මේ දත්ත නිරූපණයක් නේ කරන්නේ. නිකම් ඉදිරිපත් කරන්න බෑ. අපිට හේතු පහදන්න වෙනවා. හොඳද නරකද කියලා. සමහර ඒවා. ඒකට ඒවා ඉතින් උඩට ගියාමනේ ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඉතින් මොකක්වත් නැහැ නිකම්ම අහනවා මේක මෙහෙම හදන්නේ කිව්වා නිකන් අටපාඩම් කරගෙන වගේ ගිහිල්ලා ලියලා එන්න තියෙන්නේ. හරි. ඒක ගැන මම ලොකුවට කියන්න යන්නේ නැහැ. මේකවත් මතක තියාගත්තොත් ලොකු දෙයක්. මොකද්ද? පළමු චතුර්ථකය. මේකට අපි කියන Q1 කියලා. හරිද? එතකොට Q1 හොයන්නේ අපි සමුච්චිත සංඛ්‍යාතය බෙදනවා හතරෙන්. සමුච්චිත සංඛ්‍යාතය බෙදනවා කියේද? හතරෙන්. එතකොට සමුච්චිත සංඛ්‍යාතය හතරෙන් බෙදුවම අපිට මේ කියන සමුච්චිත සංඛ්‍යාතය 48යි. ඒක හතරෙන් බෙදුවම කීයද? ඔව් මේකට අපි කියනවා 125ක කොටස කියලා. හරිද? 125ක කොටස කියලා කියන ප්‍රමාණය කියලා කියනවා. 125ක කොටස. එහෙම කියලා ලියා ගන්න. ඔබත් සමහරලාට අහන 125ක අගය හොයන්න වගේ එකක් කියනවා. හරි 48 කියන බෙදුවම පිට එන 12. හරිද? මේක නෙමෙයි උත්තරේ. ඒ කියන්නේ මොකද්ද මේ සමුච්චිත සංඛ්‍යාතේ කොටස් 4කට බෙදුවට පස්සේ ආපු වගේනේ මේ 12යි කියන්නේ. හරිද? මේකට අපි කියන 12 වැනි අගය. 12 වැනි අගය. මෙන්න සමුච්චිත සංඛ්‍යාතය. ඒකේ 12 කොතනද තියෙන්නේ? 5 10 15 ගියේ 12 තියෙන්නේ මෙන්න මෙතන වගේ. නේද? එතන වගේ 12 නම් මම ඔහොම මේව කරගෙන ඔන්න ඔහොම ඔන්න ඇවිල්ලා මේ ප්‍රස්ථාරයේ වැදුනට පස්සේ මම එහෙමම පහලට එනවා. ඔහොම පහලට ආවට පස්සේ මට පේනවා මේ Q1 20 30ත් අතර චුට්ටක් මැද්දටත් නෙමෙයි 30 පැත්තට බර වෙන්න තියෙන්නේ. මං කියනවා 28 විතර ඇවිල්ලා වැදිලා කියලා. එහෙනම් මම මේ ලකුණු ගත්තා නම් පන්ති පාන්තරය කියලා මම මේ ලකුණු පිළිබඳ නම් ඔයාලට දුන්නේ ගණන් වල ලකුණු කියලා තමක මම ඔයාලට දුන්නේ 0 10 10 20 කියලා මේක ලකුණු. අර වගුව අපි ඉදිරිපත් කරේ ලකුණු පිළිබඳව. එහෙනම් ලකුණු 28යි. ලකුණු 28. මේක තමයි උත්තරේ. පළමු චතුර්ථකය. ඒ කියන්නේ පන්තියේ ළමයි 48 දෙනෙක් ඉන්නවා. එයින් 125ක් අපි අහමු ලෙස චෙක් කරොත් 125ක ඒ කියන්නේ හතරෙන් එකක කොටසක් අහමු විදියට ගිහිල්ලා අපි කලාපෙන් වගේ ඇවිල්ලා චෙක් කරගෙන යන බලන්න ලකුණු කොහොමද කියලා ළමයි 10ක 15ක චෙක් කරනවා. මේකට අනුව නම් ළමයි 12 දෙනෙක්ගේ චෙක් කරන්න ඕන. හරිද? හතරෙන් එකක් කියන්නේ 12 දෙනෙකුගේ චෙක් කරන්න ඕන. චෙක් කරාට පස්සේ සාමාන්‍යයෙන් උන් 12 දෙනාගේ මාවේ ලකුණු 28යි. එතකොට මේ පන්තියේ වැඩිම ලකුණු ගන්න පුළුවන් 60ක්. මේ පේපරේට ගන්න පුළුවන් ලකුණු 60ක්. හැබැයි මේ ළමයි අරන් තියෙන්නේ ළමයි 12 දෙනෙකු විතර අපි චෙක් කරාට පස්සේ උන්ගේ ලකුණු ගන්න පුළුවන් 28යි. ඉතින් ඔයාලම තීරණය කරන්න පන්තියේ ළමයි 12 දෙනෙකුගේ ලකුණු චෙක් කරාට පස්සේ ඒ ළමයි ඉන්නේ ලකුණු 28ක සීමාවේ. හරිද? බහුතරයක් නෙමෙයි සාමාන්‍ය 25ක ප්‍රමාණයක් ඉන්නේ ලකුණු 28ක සීමාවේ. ඉතින් මදි ප්‍රමාණයේ ඉන්නේ. ඔය 28ක ප්‍රමාණය ඉන්නේ නැතු ඔය 100ට 25. එහෙම නැත්නම් චෙක් කරපු පළවෙනි ළමයි 12 දෙනාම ලකුණු 45කට විතර ගිහිල්ලා හිටියා නම් කොහමද ගැම්ම? ආපු ගමන් එහෙනම් ළමයි ඔක්කොමලා හොඳ දක්ෂයෝ. තේරුණාද? දැන් මෙතන එහෙම එකක් කියන්න බෑ අපිට. ওই වගේ ඒවා තමයි කැම්පස් එකේ ගිහලා කැම්පස් එකේ නෙවෙයි. ඔයිට වඩා හොඳට කියන්න වෙනවා. මේ මම ඔය නිකන් තරලව කියලා දුන්නා. ඊට පස්සේ දෙවන චතුර්ථකේ මේකට අපි කියන මධ්‍යස්ථය කියලා. දෙවන චතුර්ථකය Q2 එහෙම නැත්නම් 150ක් කියලා කියන මේකට අපි කියන මධ්‍යස්ථය කියලා.
කලින් 125යි තව 25ක් එකතු කරලා 150යි. එතකොට මේක හොයන්නේ Q2 සමුච්චිත සංඛ්‍යාතය බෙදනවා දෙකින්. හරිද? සමුච්චිත සංඛ්‍යාතය බෙදනවා දෙකින්. එතකොට අපිට එනවා 48 දෙකෙන් බෙදුවොත් අපිට එන්නේ 24යි. 24 නෙමෙයි උත්තරේ ඔයාලා දන්නවා. 24 වැනි අගය. හරිද? 24 තියෙන්නේ මෙතන 25 නේ 24 කියන්නේ මේ ගාන වගේ. ඔන්න. ළමයි 50ක් 150ක ප්‍රමාණය රැඳිලා ඉන්නේ මේ ළඟ සීමාවේ. කීයද? 32ක් විතර අපිට ගන්න පුළුවන්. ලකුණු නම් ලකුණු 32යි කියලා ලියන්න ඕනේ. බර ගැන අහලා තිබ්බනම් මෙතනින් බර නම් ඔයාලා බර කිලෝග්‍රෑම් 32යි කියලා ලියන්න ඕන. එහෙම නැත්නම් මුදල් ගැන හරි එහෙම නැත්නම් ඒ අදාළ ඒකකයක් ඔයාලා දන්නවනම් ගොවීන් නම් ගොවීන් 32යි. එහෙම ඒ අදාළ පිරිස ලියන්න ඕනේ. ඒ අදාළ දේ මොකක් හරි. වාහන නම් වාහන ගණන 32කි. ඒක බලලා ලියන්න ඕන. තේරුණාද? ඒක වගුවේ දෙනවනේ. ඒ වගුවත් එක්ක බලලා මොකද්ද කියලා ලියන්න. දැන් මම කතා කරේ ලකුණුයි සිසුන් ගණනේ සිසුන් 48යි ලකුණු 0 ඉඳලා 60 දක්වා ඒ පේපරේට ගන්න පුළුවන් ප්‍රමාණය. හරි? උඩ ඒක තමයි මම කතා කරේ. ඊට පස්සේ තුන්වෙනි කොටස තුන්වෙනි එක මෙතන හදන්න. තුන්වන චාතුර්ථකය Q3 මේක 175ක කොටස. හරි? එතකොට මේක Q3 සමානයි 4න් 3 ගුණ කිරීම සමුච්චිත සංඛ්‍යාතය. 4න් 3ක් කියන්නේ අපි දන්නවා 4න් 3ක් කියන්නේ 175ක ප්‍රමාණය. හරි? සමුච්චිත සංඛ්‍යාතයෙන් 175ක්. එහෙනම් 4න් 3 ගුණ කිරීම සමුච්චිත සංඛ්‍යාතය 48යි. අපේ ගානේ 48යි. හරිද? ඔයාලා හදන ගානේ 100යි නම් 100 දාන්න ඕන. පැහැදිලි වුණාද? හරි. එතකොට මෙතනට 1යි මෙතනට 12යි. 12 වරක් 3 36යි. 36 වැනි අගය. 36 වැනි අගය. 36 තියෙන්නේ මෙතන. මම ආවා. ඔයාලා හොඳ රෙඩ් රූල් දාලා මාක් කරන්න. මම ඉතින් මට මේ 7 හිට මෙහෙට යනවා. මට මේක 40 වගේ ටාගට් උනේ. හරිද? එහෙනම් ලකුණු 40යි. ඔන්න ලකුණු 40යි. මම Q1 හෙව්වා, Q2 හෙව්වා, Q3 හෙව්වා. හදිස්සි හරි මධ්‍යස්ථය කියලා හොයන්න කියලා කිව්වොත් ඒ කියන්නේ Q2ට. හරිද? 150ක කොටසට තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. ඒක ඔන්න කියලා දුන්නා. අවසානම කොටස අවසානම ටික අන්තිම ටික තියෙන්නේ මං මේක එතකොට Q2 මේක Q3. හරි? ඊට පස්සේ මම මෙන්න මේ මෙතන ඉඳ කොහොමද සෙට් වෙනවා මෙතන මම හදන්නම් ඈ මේ හරිය මම කියනවා අවසාන කොටස එනවා අන්ත චතුර්ථක පරාසය හොයන්න කියලා අහනවා අන්ත චතුර්ථක පරාසය කියන්නේ Q3න් අඩු කරන්න ඕනේ Q1 අපි දන්නවා Q3 උත්තරය ආවේ 40යි Q1 උත්තරය ආවේ 28යි. එතකොට මේ දෙක අතර පරතරය තියෙන ලකුණු 12. ඉතින් ඕක තමයි උත්තරේ. එතකොට සමුච්චිත සංඛ්‍යාතයෙන් ওই වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒක සාමාන්‍යයෙන් අහනවාමයි අනිවාර්ය සමුච්චිත සංඛ්‍යාතය ඇහුවොත් ඒක තියෙනවම තමයි. එතකොට සමුච්චිත සංඛ්‍යාතය අඳින්න මහ ලොකු දෙයක් නෑ. 6 ක්‍රමයට ගියා එකතු කරා. අඳින්නේ කොහොමද? අදාළ සමුච්චිත සංඛ්‍යාතයේ ඉහළ සීමාවල් ටිකට අදාළව
ලක්ෂ ටික මේ තියලා ඉවරලා. ඇඳගත්තා. අවසානෙට පළවෙනි පන්ති පාන්තරේ පහළ සීමාවේ ආරම්භක ලක්ෂ්‍ය තියුවා. තියුවට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මොකද්ද? මේකේ Q1 Q2 Q3 හොයන්න ඒක මම ඇඳලා තියෙනවා. එතකොට මේකම ඔයාලගේ දැන් ඇඳගත්ත ප්‍රස්තාරේ අඩුම කටුවට හරි ගාගන්න ස්ක්‍රීන්ෂොට් එකකුත් දාගන්න. හරි මම ඔන්න අයින් වුණා. හරිනේ නේ? මනීෂා හරිද? චතුර එරංග කොහමද? මිතුල ඉවරද? හරි සර්. හරිනේ. හරි. එහෙනම් එහෙනම් මට තව කියලා දෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරි. හදිස්සිය හරි. දැන් මම ඔයාලට කියලා දුන්නා සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් අඳිනවා නම් අඳින්නේ ඔයාලට දෙන පන්ති පාන්තර ඉහළ සීමාවට අඳින්නේ. ඒ ඉහළ සීමාව ඇන්දට පස්සේ ඒක ආරම්භක ලක්ෂ්‍ය ගන්නෙ කොහොමද ආරම්භක ලක්ෂ්‍ය ගන්නෙ? අර දෙන සීමාවේ පහළ සීමාවේ අට අදාළ ලක්ෂ්‍යය තමයි ඔයාලා ලකුණු කරන්නේ. හරි? හරි. එහෙනම් ඕක ඔළුවේ තියාගෙන මම දැන් දෙනවා පොඩි වගුවක්. එතකොට ඒකට අදාළව ඔයාලා ඇඳලා මට පෙන්වන්න ඕන. විනාඩි 5ක් විතර දෙන්න. හරි. පොඩි එකක් දෙන්නේ. හරිද?
මට Q1 Q2 Q3 අන්තස් චතුර්ථක පරාසයත් හොයලම දෙන්න ඕන ප්‍රස්ථාරය ඇඳලා. මෙන්න ප්‍රස්ථාරය. පන්ති පාන්තර තියෙන බර සිසුන්ගේ බර තිහෙන් පටන් ගන්න. දැන් සමුච්චය සංඛ්‍යාත තීරුවක් මෙතන හදා ගන්න ඕනේ ඔයාලා. මේක දන්නවනේ. ඒක නැතුව මේක හදන්න බෑ. සමුච්චිත සංඛ්‍යාතය මේක හදා ගන්න ඕනේ. හදාගෙන ප්‍රස්ථාරය ඇඳලා Q1 Q2 Q3 හොයලා දෙන්න මට. එරන් ඉවර වෙලා කවුරු හරි කමන්න ඉවර වෙලා ටක් ගාලා මට කියන්න ඕන. හරි? විනාඩි 5යි දෙන්නේ.
මේ දැන් උඹලට අදින්න කිව්වේ මොකද්ද කියලා හිතබල උඹලගේ ඔළුවේ තියෙන එක එක මගුල් අයින් කරගෙන ඉන්න. හරිද? මං අදින්න කිව්වේ සංඛ්‍යාත බහුවස්ත්‍රයක්ද සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක්ද? සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අදින්න කිව්වොත් තමයි බං මැදාගේ ගන්නෙ. හරිද? අර මේක දාලා 30යි 35 එකතු කරලා මැදාගේ 33යි. එහෙම මගුලක් නෙමෙයිනේ බං මං කියන්නේ. සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාත කිව්වේ මොකද්ද? අර 6 ක්‍රමයට ගිහිල්ලා අඳින්නේ. ඒකනේ බං දැන් කියලා දුන්නේ. ඒකල ඒක අරගෙන ඉවරලා ඒක මෙහෙම ඇඳ මේවා කරලා ඒකේ අඳින්න ඕනි විදියත් මං කියලා දුන්නා මොකද්ද? අර තරු ලකුණු දෙකක් දාලා කියලා දුන්නා. මොකද්ද මම කියලා දුන්නේ? තරු ලකුණු දෙක. පළවෙනි තරු ලකුණේ මම කිව්වේ ඔයාලා අඳින්න ඕනි ඔයාලට දීලා තියෙන පන්ති පාන්තරවල ඉහළ සීමාවට ඉහළ සීමාවයි අදාළ සමුච්චිත සංඛ්‍යාතයයි. උඹට දීලා තියෙන මේ මොකද්ද? 35 පළවෙනි මේක. පන්ති පාන්තර ඉහළ සීමාව. 35 ඇඳපම් මෙතන එකතු. මේක යගේ කීයද? මේක මෙතන ගත්තා 3. 3ම තමයි. 35 3. ඊළඟට 40 මේ දෙක එකතු කරාම කීයද? 9. ඊළඟට 45 කීයද? ඒ යගේ 50 කීයද? ඒක. 55 කීයද? ඒක. 60 කීයද? ඒක. ඊට පස්සේ මම දෙවෙනි තරුවේ දාලා කිව්වා මොකද්ද? නමුත් ආරම්භක ලක්ෂය ගන්න අපි පළවෙනි පන්ති පාන්තරයේ පහළ සීමාව. සිංහල බෑනේ බං බලට. ආරම්භක ලක්ෂය මොකද්ද? පළවෙනි පන්ති පාන්තරයේ පහළ සීමාව. පළවෙනි පන්ති පාන්තරයේ පහළ සීමාව. මොකද්ද මෙන්න 30. මේක පළවෙනි පන්ති පාන්තරයේ ඒකේ ආරම්භක එක 30. 30 ලකුණු කරපන් ආරම්භක ලක්ෂය. දඟලන්න කරන්න දෙයක් නැහැ. පට්ටම ලේසියි. හරි එතකොට දැන් බලන් දෙනකොට දැන් උඹලගේ එක බිඳුවෙන්ද පටන් ගන්න තියෙන්නේ 35ෙන්ද පටන් ගන්න 30 35 ඒ වගේද පටන් ගන්න තියෙන්නේ පරිමාණය. එතකොට බිඳුවෙන් එම පටන් ගන්න තිබ්බත් අපි අමු හරක්නේ. අයි මම මේ පන්ති පාන්දරේ පටන් ගන්න 30න්නේ. එතකොට උඹලා දැනගන්න ඕනේ මේක මෙහෙම තිබ්බනම් මම කියලා දුන්නානේ මොකද්ද? අඩුම රේඛාව හරි ගා ගන්න එපේ. මේක කඩලා කොහොම දාලා කොහොමනේ යන්නේ? ඒකල පටන් ගන්නොත් 30 30 35 40 45 50 55 60 අද එකතුව කොහොමද ගන්නෙ? සමුච්ච සංඛ්‍යාවද මෙතන 3 මෙයා එහෙමමයි. මෙයා මෙහෙට අරගෙන ආයෙ එකතු කරනවා. කීයද? 9යි. 9යි 11 එකතු කරාම 20යි. 20යි 20යි 40යි. 40යි 8යි 48යි. 48ට දෙකක් එකතු කරාම 50යි. මම එකතු කරන විදිය කියලා දුන්නනේ ඔහොම යන්නේ. හරි? ඔන්න යන විදිය. ඔක ලොකු දෙයක් නෙමෙයිනේ. දැන් අදින්නේ කොහමද? අදින්නේ මේ තියෙන්නේ. ඉතින් මේක 50ට මෙහෙම ලකුණු කරා. මේකේ 50ට ලකුණු කරා. ලකුණු කරලා ඉවල කොහමද? ඉහළ සීමාව මේක. මෙන්න 35 3 40 9 45 20 50 40 55 48 50 ඒකල ලකුණු කරලා ඉවල උඹලට මෙහෙම කොහොම එකක් එයි. තේරුණාද? ඒකල ඉවල ආරම්භක ලක්ෂ්‍ය මොකද්ද? මේකේ මේක. මෙන්න මෙයානේ ආරම්භක ලක්ෂ්‍යය. ලෝක ආරම්භක ලක්ෂ්‍ය කියන්නේ 30. ඒක උඩ මේක තියෙන. ඔන්න. බය වෙන්න දෙයක් නැහැ. ආයතනින් පස්සේ මොකද්ද? Q1 Q2 Q3 අන්තර්චතුර්ථක පරාසය හොයලා ගාන ෂේප් කරා. ඔන්න මං ගාන හදලා ඉවරයි. දැන් කට්ටිය පටලවගෙන යකෝ මැදි අගයක් ගන්න ඕනිද මේක මෙහෙමද කොහොමද හදන්නේ එහෙම කියලා. දැන් මැදි අගයක් ගන්න ඕන මොකේටද? එහෙම මැදි අගයක් ගන්න කිව්වම මං අර ජාල රේඛයක් දෙන්නේ නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කිව්වා. දැන් හරි
ටියුට් එක කියන්නේ මම අර ගිය සතියේ ඒව ආල් සිකුරාදා දැම්මා නේද ගෲප් එකට මේ ටියුට් එක. ගැන ඒක දිග එකක් තියෙනවා. ඒකට ඒක පුළුවන් නම් ඔයාලා print එකක් ගන්න. ඒක ලොකු print එකක් කියලා රුපියල් 100ක් විතර යන්නේ. රුපියල් 100ක්වත් යන්නේ නැහැ. හරිද? ඒකේ තියෙන ඔයාලට මේ ඕකේ මේ මං විස්තර කරලා හදපු ටික. ඒ කියන්නේ නෝට් එකත් එක්ක ඔක්කොම ටික තියෙනවා. හරිද? ඒක පොඩි print එකක් දාගන්න. ගිය සතියේ මම ඒක ඕනනම් ආපහු group එකට අද දාන්නම් ඒ ටියුට් එක. ඒක කළා ඊට පස්සේ අද මම දැන් තව දාන්නම් මේ ඔය අපි අර වරප්‍රස්ථාරවල කතා කරපු ඔය වගේ ගණන් ටිකක් තියෙනවා ඔය ගණන් 3 වගේ තියෙන්නේ. බලන්න නැත්තම් හදන්නේ නැහැ නේ ගොඩක් දැම්මොත්. ඒක ගණන් 6ක් විතර තියෙනවා. ඒ ගණන් 6යි. ඊට අමතරව තව ගණන් 6ක් විතර දාන්නම් මෙව් වගේ. දැන් මේ සමුච්ච සංඛ්‍යාතයයි ජාල රේඛය සෙට් කරලා එහෙම එනත සමුච්ච සංඛ්‍යාතයයි වට ප්‍රස්ථාරයි කොහොමද සෙට් කරන්න පුළුවන්? දැන් වට ප්‍රස්ථාර එහෙම සෙට් වෙන්නේ සමුච්ච සංඛ්‍යාතයට මෙන්න මේ සංඛ්‍යාතයේ කොටසට. මෙන්න මේ මැද එකට. මෙයාට. ඇයි මේ ප්‍රමාණයනේ සිසුන් ගණනනේ. එතකොට සමානලට අපිට මේ මෙන්න මෙතන හිස්තනක් හැම තිබ්බොත් එක්සෑම් එකේදී හරිද? මෙතන හිස්තනක් එන්න පුළුවන්. ඒකට අදාළ වෙන මෙන්න මෙහෙම කෝණයක් දීලා ඇති. ආන්සර් 30යි කියලා දීලා. මොකද්ද මේක 40 45 කියලා. එතකොට මේකට අදාළ වෙන අපි සම්පූර්ණාගය හදිස්සියට කියලා තිබ්බ සිසුන් 50 දෙනෙකුගේ කියලා කිව්වොත් ඉතින් අපිට හොයාගන්න පුළුවන් සිසුන් 52 දෙනෙකුගේ නම් අංශක 360කින් 30යි නම් සිසුන් 50කකින් කොච්චරද කියලා හොයාවම පස්සේ මෙතනට උත්තරයක් එයි. මම නිකන් ඔය උදාහරණයක් විදිහට කිව්වේ. ඒ වගේ වට ප්‍රස්ථාරයම සෙට් කරලා සමුච්ච සංඛ්‍යාතයට සෙට් කරනවා. ඉතින් නොයෙකුත් අගයන්. හරි. ඒ නිසා මේ නිරූපණ ක්‍රමවේද 4යි තියෙන්නේ. වට ප්‍රස්ථාර ජාල රේඛයේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නෙවෙයි. තුන්වෙනියට කියලා දුන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයනේ. ඒක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. අවසානට කියලා දුන්නේ ඒක. එතකොට ඔය 4 පිළිබඳ අපි කියන අර මන අවබෝධයක් තියෙන්න ඕනි කියලා. හරිද? නැත්තම් මේ නම් පටලව ගන්න එහෙම එපා. දැන් පාඩමෙන් අයින් වෙනකොටම උඹලට නම පරිදිලා. දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයයි දෙකම එක වගේ කියලා එහෙම තියෙන්නේ. එහෙම නෑ. හරි? හරි. දැන් මේ ගණන් ටික හරිද? මිතුල හරිද? හදන්න ගමන් සර්. හරි. මනීෂා එතකොට කවුද? අචිනේ? චතුර? හරි සර්. ඇදුවනේ. අචිනි මොකද කිව්වේ? හදනවද? හරි. එහෙනම් දැන් මං ඔය ටික තමයි එතකොට මේ දත්ත නිරූපණයෙන් කතා කරනකොට දත්ත නිරූපණේ පාඩම ඉවරයි. හරි? දත්ත නිරූපණේ පාඩම ඉවරයි. එතකොට මේකේ මේ ඇති දෙයක් නෑ. ඇත්තටම ඉගෙන ගන්න කියලා ලොකු දේවල් නෑ. උඹලා මේ සමහරවිට එක්සෑම් ෆේල් වෙන්න හේතුව චූටි දේවල් අතපසු වීම හරියට හදා ගන්න නැති එක. දැන් ওই නම් ටික පටලවා ගන්න නැතුව මේක ගොඩ දා ගන්න try එක දෙන්න ඕන. මොකද මම දෙන වැඩ ටික කරන්න ඕන. අනිත් එක හැමදාම පන්තියට එන්න ඕන. හරි? පන්තියට එන්නේ නැති වුණොත් ඉතින් වැඩේ අමාරුයි. ඉතින් දෙල් වෙනවා. ආයෙ රෙකෝඩ් බලනවා කිව්ව රෙකෝඩ් එක කොයිදපන්කෝ සතියකට දවස් දෙකක රෙකෝඩ් සෙට් වෙනවා. අද දෙයක් විතර එන්නේ නැහැ කියන්නේ දවස් රෙකෝඩින් 4යි. එතකොට පැය දෙකමාරක් විතර ඇදුනොත් ඕවා බලන්න බෑනේ එපා වෙනවනේ. ආයි බලන්නත් බෑ. ඊපස්සේ ඔය ගණන් ටික සෙට් වුණාම
ඊට පස්සේ මටත් ඌව දැම්ම ගමන් මේ මමත් අර ඒ ටයිම් එකේම මේ වගේ ප්‍රශ්න ටික කතා කරනවා නම් මගේ ඔළුවේ තියෙනවා අර කතා කරපු ප්‍රශ්න ටික. සති දෙකකට තුනකට විතර පස්සේ ආයේ ප්‍රශ්න දැම්මම පස්සේ මට මතක නැහැ මම දැම්මේ මොන ප්‍රශ්නද එහෙම කියලා. යකෝ මමත් ආයේ මේ ඔවා මේ දැම්ම ගම ස්කෑන් වෙනව නෙවෙයිනේ. ඈ බලා දානකොට ඒ නිසා මේ ඒවා ටික හදමු. දැන් ඉතින් ගණන් ටික මං හිතනවා අල්ලගෙන යනවනේ කට්ටිය. දැන් මේ කවුද? මදෝෂ අවුලක් නැහැනේ නේ? නෑ හරි යමනේ. අවුලක් නැහැ. හැබැයි ඉතින් ඔබ මට කරලා ගණන් ටික දාන්න ඕනේ. කරනවත් දන්නේ නැහැනේ දැන්. අර මුල් දවස් දෙක තුනේ නම් හදලා දැම්ම දැන් ආපහු නැහැ වගේ. අර ක්වික් එක අඩු වෙලා වගේ මට හිතෙනවා. දානස දාන. කවදාද දාන්නේ? හෙට අවශ්‍යද දාන ගන්න ටික හදලා. ඊට අවශ්‍යයි දානවා. ඔව්. හරි. එතකොට අචිනිගේ ගණන් ටිකත් මට වැටෙන්න ඕන. චතුරගේ මදි. එදා මට හදලා දැම්ම දැන් ආයෙත් සිකුරාදා ටික නෑ දැන් මේ ටික දැම්මට පස්සේ මේ ටික එවන්න ඕන. චතුරත්. මිතුල ඔබට මට ඔබ මං හිට හම්බුනාන් පස්සේ ඔබට මං කතා කරන්නම්. මනීෂා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් බලලා දාන්න. ඊට පස්සේ ආත්මි නම් ඉතලා දානවා ගණන් ටික. ඊපස්සේ අනිත් උන් දැන් උන්ට දැන් කතා කරන්න වැඩකුත් නැහැ. එන්නේ නැති උන් ගැන මොකද? අපිත් නිකන් තරහ යනවා නිකන් බොරුවට. මේ හරි එහෙනම් මේ ඔයාලා ඔය ගණන් ටික හදන්න මම මේ ටික දානවා ප්‍රශ්න ටික. ගිය සතියට අදාළ වෙන ප්‍රශ්න ටිකත් මම දාන්නම්. ඒක හදාගත්තේ අද. ඒකයි මම දැම්මේ නැත්තේ මේ ඔයාලට හදන්න වෙලාවකුත් නැහැනේ. අනිත් එක මම කියලා දුන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න කතා කරන්න. මම කියලා දුන්නේ තියරියනේ. උඩ මම තියරිය කියලා දුන්නට මදි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න කියලා දෙන්න. දැන් ඒ කියලා දුන්නාට පස්සේ ප්‍රශ්න කම්බයින් වෙන විදිය තේරෙනවනේ. ඊපස්සේ මම හැබැයි දැන් මෙව්වත් දානවා මම. එතකොට මෙව්වත් හෙට අනිද්දා වගේ වෙද්දි දාන්නම්. මේ අද කතා කරපු ඒවට ගැලපෙන ප්‍රශ්න ටිකක්. අර ටික මම දැන් දාන්නම්. හදලා තියන්න. හදලා තියන්න කියන්නේ එක දවසක් හදලා නම් නවතින්න එපා. සතිය පුරා ගණන් හදන්න. හැමදාම. හොඳට පුරුදු වෙනකම්. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ නම් මම ක්ලාස් එක නවත්තන්නම්. අද ආය අලුතෙන් කොටසක් කරන්නත් බෑ. නැත්නම් ඉතින් වැඩකුත් නැහැනේ. අලුතෙන් එකක් පටන් ගන්න බැරි වුණොත් මේ ඉවර කරන්නත් බෑ. අනිත් ඒක සූදානම්කුත් නැහැනේ මාත්. මුත් මේ ටියුට් අරවන්න තියෙනවා හදපේවා. හරි එහෙනම් ඔයාලා ඔකේ වැට්ටික් කරන්නකෝ. අපි ඊළඟ දවසේ කොහොමත් මං මාස අපිට 5ක් විතර තියෙනවනේ. 5ක් දැන් මේ ජුලයිනේ ඉවරයි. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 4ක් තියෙනවා. අඩුම තව මාස 3කින් මං ඔයාලගේ ඔය තියෙන ඒවා ගොඩක් ඒවා ඉවර කරනවා. හරිද? ඒකට ඔයාලට දැන් මං මාසෙන් දැන් දවස් දෙකකින් මං පාඩම් දෙකක් ඉවරයිනේ. ඒකත් මං ඔයාලට තේරෙන විදිහටම තමයි කියලා දුන්නේ. උඩ ඊළඟ ඒවත් එහෙම තමයි. ඊළඟ ඒවත් ওই විදිහටම යනවා. හරි එහෙනම් දුසරණයි. හරි good night. good night sir. හරි good night. Good night, sir.